සියලු දෙනාටම සුබ දවසක්. අද ඔයාලා 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ අපි ගිය සතියේ සෙනසුරාදා හවස 4:00ට අපි සාකච්ඡා කරා පළවෙනි ඒකකයේ. ඒ කියන්නේ දත්ත කියන්නේ මොනවද? ඒ වගේම තමයි තොරතුරු කියන්නේ මොනවද? ඒ වගේම තොරතුරු පද්ධති, ඒ වගේම තමයි මේ පද්ධති වල තියෙන ලක්ෂණ මොනවද සහ ඒවට උදාහරණ කතා කරා. ඒ කියන්නේ අපි ගිය සතියේ මේ වගේ නිර්වචන හැම එකක්ම පාඩම් කරගෙන, ඒ කියන්නේ ක්ලාස් එක ඉවර වෙනකොට හරි විදිහට ඔක්කොම පාඩම් කරගෙන මේ ඒකකය සම්පූර්ණයෙන්ම ඉවර කරා. තේරුණාද කියන එක? එතකොට මොනවද? දත්ත කියන්නේ මොනවද කියලා කතා කරා. මොනවද දත්ත කියන්නේ? වෙන වෙන වශයෙන් ගන්නකොට මොනවද? අර්ථයක් දීමන නොහැකි අංක වචන සංකේත දත්ත කියලා අඳුරගත්තා. ඒක තමයි කොහොමද තොරතුරු පද්ධතියක් හැදෙන්නේ කියලා කතා කරා. තොරතුරු කියන්නේ මොනවද කියලා කතා කරා. එතකොට දත්ත සහ තොරතුරු අතර වෙනස මොනවද කියලා කතා කරා. මේ හැමදේම ඔයාලට දැන් හොඳටම පුළුවන්. තේරෙනවද කියන එක? එතකොට දැන් අද අපි එදා කතා කරා මතකද ඩෙන්ටිටි එක කොහොමද මෙන්න මේ මුල් ලකුණු දෙකෙන් මුල් ඉලක්කම් දෙකෙන් මොනවද කියන්නේ? ඊළඟ ඉලක්කමෙන් මොනවද කියන්නේ? මුල් ඉලක්කම මොකද්ද කියන්නේ ඉලක්කම් දෙකෙන්? උපන් වර්ෂය. ඊට පස්සේ තුන්වෙනියට තියෙන වෙනම තියෙන ඉලක්කමෙන් මොකද්ද කියන්නේ? බිංදුවේ ඉඳලා 4ට වෙනකන් ස්ත්‍රීද පුරුෂද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට බිංදුවේ ඉඳන් 4 වෙනකන් පුරුෂ, ඊට පස්සේ 5 ඉඳලා 9 වෙනකන් ඒ අංක තියෙනවනේ මේ ඩෙන්ටිටි ස්ත්‍රීන් කියලා කතා කරා නේද? හරි. දැන් මම මේ මතක වර්ජනයක් තමයි කරන්නේ. දැන් මුලක ඉඳන් අපි පාඩමේ දා කතා කරනකොට දැන් මම ඔයාලට මේ මතක වර්ජනයක් කරන්නේ. මොකද මුලක ඉඳන් සමහර වෙලාවට අපි ගිය සතියේ පාඩම් කරාට සමහර ඒවා අපිට අමතකයිනේ. හරි. එතකොට මෙතන තොරතුරු පද්ධති ගැනත් කතා කරා අපි. එතකොට මොකද්ද අපි තොරතුරු පද්ධතියක් ගැන කතා කරේ? එතකොට පද්ධතියක් ගැන කතා කරා. ඒ පද්ධතියක් කියන්නේ මොකද්ද? අපි කොහොම මොකක් හරි කාර්යයක් ඉටු කරගන්න සංගරක කිහිපයක් එකිනෙකට මොකද්ද කියන්නේ? සම්බන්ධ වෙලා ක්‍රියා කරනකොට අපි සංගර මොකද්ද? පද්ධතියක් කියලා කිව්වා. ඒ වගේම තමයි හරිද? දැන් මෙතනදී දැන් අපි තොරතුරු පද්ධතියක් ගැන කතා කරද්දී මොකද්ද කිව්වේ? හරිද? දත්ත සකස් කරන, ඒ කියන්නේ දත්ත සකස් කරනවට යොමු කරනවා. දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය ලෙසත්, එම දත්ත සකස් කිරීම සැකසීම ලෙසත් මොකද්ද කියන්නේ? අවශ්‍ය වූ විටම දත්ත ලබා දීම ප්‍රතිදානය ලෙසත් හැඳින්වෙන්නේ. මේ සියල්ලේ එකතුව තොරතුරු පද්ධතිය ලෙස හැඳින්වෙයි කියලා කතා කරා. ඔයාලට මතකයි නේද? හරි. එතකොට ළමයි මේ පරිගණක පද්ධතික සංඝටක ගැන කතා කරොත් එහෙම ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. අපි දැන් එතනින් ඉඳන් කතා කරමු. දැන් අපි ඔන්න ඔතනින් තමයි අපි එතනින් උදාහරණ අපි කලින් කතා කරා ATM යන්ත්‍රේ කොහොමද ෆින්ගර් ප්‍රින්ට් එක කොහොමද කපේ යන්නේ කියලා. ඒ වුණාට දැන් අපි එතනින් ඉඳන්ම කතා කරමු. තේරෙනවද කියන එක? හරි. එතකොට ළමයි පරිගණක පද්ධතියක සංඝටක කීයද? ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. ආදානය. මොකද්ද ආදානය? එහෙමත් නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා import. ඊට පස්සේ මොකද්ද? සැකසීම. සැකසීමද ඉංග්‍රීසි වලින් කියනවා process. ඊට පස්සේ මොකද්ද? ප්‍රතිදානය. ප්‍රතිදානයට අපි ඉංග්‍රීසි වලින් කියනවා output කියලා. හරි. එතකොට ආදානය කියන්නේ මොකද්ද? ආදානය. ආදානය කියන්නේ ළමයි දත්ත මොකද්ද? ලබා දීම. අපි පරිගණකයකට දත්ත ලබා දෙනවට අපි කියන පරිගණකයට දත්ත ආදානය කරනවා. නැත්නම් data input කරනවා. ඉංග්‍රීසි වලින් කියනවා. ඒ වගේම තමයි සැකසීම. හරි. මොකද්ද? සැකසීම ගත්තොත් එහෙම සැකසීමෙන් කියන්නේ මොකද්ද? දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම. මේ සැකසීමෙන් කරන්නේ මොකද්ද? අපි දැන් පරිගණකයට දත්ත ඇතුළත් කරනවා. මේ පරිගණකයට ඇතුළත් කරන දත්ත අපිට මේ ඇතුළත් කරත් වැඩක් නැහැ. ඒවත් දත්තනේ. හැබැයි මේක අපි හරි විදිහට ගොනු කරලා හරි විදිහට සකස් කරාමනේ තොරතුරක් වෙන්නේ. එතන මොකද කියන්නේ? දත්ත මේ සැකසීමෙන් කරන්නේ මොකද්ද? දත්ත සකස් කරලා ගබඩා කරන එක. තේරුණාද? ආදානයෙන් කරන්නේ දත්ත ඇතුළත් කරන එක. මොකද්ද? සැකසීමෙන් කරන්නේ දත්ත සකස් කරලා ගබඩා කරන එක. ප්‍රතිදානය මොකද්ද කරන්නේ? ළමයි ප්‍රතිදානය කියන්නේ output ඉංග්‍රීසි වලින් කියනවා. ඒ කියන්නේ මොකද්ද? සකස් කරගත් තොරතුරු ලබා දීම. දැන් අපිට PC එකෙන් දැන් අපි PC එක මොන හරි data එකක් input කරලා අපි ඒක edit කළාට පස්සේ අපිට output එක නැත්තම් ප්‍රතිදානය අපිට monitor එකෙන් බලා ගන්න පුළුවන් නේද? නැත්තම් අපිට print එකක් තියෙනවා නම් print කරලා බලා ගන්න පුළුවන් නේ. ඔන්න ඕක තමයි output කියන්නේ. උදාහරණ monitor ප්‍රතිදානයට උදාහරණයක්. අපි මේක මේ සතියේ බදාදා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ කතා කරා ප්‍රතිදානයට උදාහරණයක් කියන්නේ ප්‍රතිදානය කරන දෙයකට උදාහරණයක් කියද්දී අපි මොකද කිව්වේ මොනිටර් එක නේද? මොනිටර් එක උදාහරණයක්. හරි ළමයි. දැන් අපි මේක අච්චු පොතත් එක්කනේ යන්නේ. දැන් මොකද අපිට
මීට බාහිරව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. බාහිරවත් දේවල් කතා කරනවා. හැබැයි අපි මේක යන්න ඕනේ අච්චු පොතත් එක්ක සාපේක්ෂව. මොකද ඔයාලට කියන්නේ විභාගෙට උත්තර ලියන්න දෙනවනේ. ඒ නිසා අපි බාහිර දේවල් කතා කරනවා වගේම මේකෙන් අපි අභ්‍යන්තර දේවලුත් කතා කරමු. ඒ කියන්නේ පොතේ තියෙන දේවලුත් කතා කරමු. හරි. මේකේ අපි මේ ගිය සතියේ කතා කරපු උදාහරණ දෙකක් මේ තියෙන්නේ. දැන් ඉස්සරහට අපි කතා කරන් යනවා මේ උදාහරණත් එක්ක ඉස්සරහටම බැංකු පද්ධතියෙහි යොදා ගන්න ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියලා තියෙනවා. මොකද්ද මේ? ඔයාලා දන්නවා ATM යන්ත්‍රය කියලා. දැන් ඔයාලා සමහර ඔයාලගේ දෙමව්පියෝ එහෙම ATM යන්ත්‍රයෙන් සල්ලි අරන් තියනවනේ. හරිද? කාඩ් එක දානවා, අංකේ ගහනවා, සල්ලි ගන්නවා, ශේෂ්‍ය බලනවා. දැන් ඔයාලා ලොකු වුණාට පස්සෙත් ඒ දේ කරනවා. දැන් ඔයාලා චූටිත් නෑ 10 වසර කියන්නේ. හැබැයි ඔයාලා ටික ටික ලොකු වෙනවනේ මොකද කියන්නේ බිස්නස් කරනවා, ඔන්ලයින් සල්ලි හොයනවා, වෙන වෙන බිස්නස් කරනවා. ඕවගෙන් සල්ලි හම්බෙද්දී අපි දැන් කිව්වා ATM අපි කියමු අපේ account එකට වැටෙන්නේ කියලා. ඒ account එකට වැටෙන එක අපි ATM කාඩ් එකක් භාවිතා කරලා මොකද කරන්නේ? ATM යන්ත්‍රයෙන් ගන්නවා. ඒ වගේම තමයි දැන් වර්තමානයේ නම් ළමයි ATM යන්ත්‍රයේ ගොඩයි ATM කාඩ් එක යූස් කරන්නේ නැහැ. අපිට කාඩ් ලස් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් නම්බර් එක දාලා ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් ඒක තමයි භාවිතා කරන්නේ. හැබැයි දැන් පොතපතේ දැන් ඒ කියන්නේ තාමත් අර කාඩ් එක යූස් කරනවා. හැබැයි මේ අර ATM කාඩ් එකේ process එක ගත්තොත් එහෙම input මොකද්ද? process output එකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ළමයි මම මෙහෙම කියන්න. දැන් පොතේ රූප සටහන ඔයගොල්ලෝ දන්නවා මේ ATM කාඩ් පතක් දාලා තියෙනවා, බැංකු පරිගණක පද්ධතියක් පෙන්වනවා, ගිණුමේ ශේෂය පෙන්වනවා. හරි. දැන් එහෙම තියෙනවනේ දැන් අපි මේක ප්‍රැක්ටිකලි හිතන්න ඕන. දැන් ඔයා යනවා ATM මැෂින් එකකට යනවා. දැන් ඔයාගේ account එකේ කියන්නකෝ අපි කිව්ව account එකේ ලක්ෂයක් තියෙනවා. කීයද? ලොකු සල්ලියක් තියෙනවා. ලක්ෂයක් කියන්නේ නේ පොඩි සල්ලියද රුපියල් 1000 2000 වගේ ලක්ෂයක් තියෙනවා. දැන් ඔයා මේ ලක්ෂයෙන් රුපියල් 50000ක් ගන්න යනවා. මොකද දැන් ATM කාඩ් එකත් අරගෙන. මේ ATM කාඩ් එක ඔයාගේ. මේ ATM කාඩ් එකේ පාස්වර්ඩ් එක දන්නෙත් ඔයා. ඔයා යනවා ATM මැෂින් එකට. ATM මැෂින් එකට ගිහිල්ලා ඔයා මොකද්ද කරන්නේ? ATM මැෂින් එකට ඔයාගේ ATM කාඩ් එක දානවා. ඔයාගේ දත්ත ටික දානවා. ATM කාඩ් එකේ තමයි අපේ දත්ත ටික ඇතුළත් වෙලා දෙන්නේ. ගිණුමේ ශේෂය කීයක් තියෙනවද? මේ ගිණුම කාගේද? මේ හැමදේම මේ ATM කාඩ් එකේ තමයි මොකද්ද සේව් වෙලා තියෙන්නේ. එතකොට මේ ATM කාඩ් එක ඔය ඇතුළත් කරනවා ATM මැෂින් එකට. තේනවද? ඔයාගේ ATM කාඩ් එක ඔයාගේ පොඩ්ඩක් සෙමාද පොඩ්ඩක් අමාරුවෙන් මේ කතා කරන්නේ. ATM මැෂින් එකට ඇතුළත් කරනවා. එතකොට ඔන්න දත්ත ටික ආදානය වෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි දත්ත. මේ දත්ත ටික මොකද්ද කරන්නේ? මේ ATM කාඩ් එක තමයි දත්ත. මේක මැෂින් එකට දානවා. ATM මැෂින් එකට. ඒකේ මැෂින් එකෙන් දත්ත ටික මොකද කරන්නේ? ආදානය කරගන්නවා. මේකේ තියෙන දත්ත ටික ආදානය කරගන්නවා. ආදානය කරලා මේක ASCII සැකසීමක් වෙනවා. මොකද්ද? මේක ASCII ඔයා ඔන්න දැන් ATM කාඩ් එක දාලා වගේ පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ඔන්න දත්ත ටික යනවා. ඊට පස්සේ ප්‍රොසෙස් වුණාට පස්සේ අඳුර ගන්නවා මේ සැකසීමේදී අඳුර ගන්නවා මේ පාස්වර්ඩ් එක හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සැකසීම වුණාට පස්සේ ප්‍රතිඵලය පෙන්නනවා. නැත්තම් ප්‍රතිදානය පෙන්නනවා. අවුට්පුට් එක පෙන්නනවා. මොකද්ද මෙයාගේ ගිණුමේ ශේෂය පෙන්වන්න. එහෙමත් නැත්තම් අපිට මේ process එක වුණාට පස්සේ output එක විදිහට සල්ලි ගන්නත් පුළුවන් ATM එකේ. හැබැයි ATM එකේ සල්ලි තියෙන්න ඕනේ. ඔයාගේ ATM කාඩ් එකේ සල්ලි තියෙනවා නම් ATM machine එකෙන් ගන්න 50000 ගාලා ලෙවල් එන්න කරලා ලෙවල් ක්ලික් කරනකොට ඔයාගේ දැන් අර ATM machine එකේ මේක ඇල්ල වෙලා සල්ලි එනවා. සරලව කියන්නේ ඔගේ process එකක් තියෙනවා. ඒක අපිට card payments cardless ඔයගේ එතන තියෙනවා select කරන්න. මම සරලව කියන්නේ ATM කාඩ් එක දානවා password එක ගහනවා. ඒතකොට ATM කාඩ් එක දාලා password එක ගහද්දි දත්ත ටික ඇතුළත් වෙනවා. process එකෙන් අඳුර ගන්නවා මේ password එක හරි මේකේ. ඊට පස්සේ යාගේ ගිණුමේ විස්තර ටික අපිට පෙන්නනවා. ඊට පස්සේ මේකේ කාඩ් එකෙන් ඔයාගන්න මුදල් ගන්නවද ශේෂය විමසනවා. ඔන්න output දෙකක් තියෙනවා. මුදල් ගන්න එක අපිට output එක මොකද්ද? මුදල් හම්බ වෙනවා. ප්‍රතිඵලේ මොකද්ද මේ ප්‍රතිදානය. එහෙම නැත්නම් ගිණුමේ ශේෂය ක්ලික් කරලා ගිණුමේ ශේෂය බලන්න පුළුවන්. තේරෙනවද? මීට අමතරව මේකේ අමතරව දෙයක් කියන ගබඩා කිරීමක් සිද්ධ වෙනවා. මොකද ඔයාගේ පොතේ ලක්ෂයක් තිබ්බා. ඔයා 50000ක් ගන්නකොට ඔන්න ගබඩා වෙනවා 50000ක් ගියා. දැන් account එකේ save වෙලා තියෙන තව රුපියල් 50000. මොකද ලක්ෂයෙන් 50000 ගියාම 50000 ඉතුරු වෙන්නේ. ඔන්න පේනවා නේද ATM කාඩ් එකේ process එක. විභාගයට આવුවොත් කොහොමද? ATM කාඩ් එක දත්තේ. එතකොට සැකසීම සිද්ධ වෙන්නේ ATM මැෂින් එකේ. ATM කාඩ් එක ATM මැෂින් එකට දාලා පාස්වර්ඩ් එක ඇතුළත් කරපසු මොකද්ද වෙන්නේ? අපිට සැකසීමෙන් පසු ගිණුමේ ශේෂය හෝ මුදල් ලබාගත හැක. ඒතකොට දත්තේ තමයි ATM කාඩ් එක process එක වෙන්නේ ATM මැෂින් එකේ ප්‍රතිදානය. අපිට බලන්න පුළුවන් ගිණුමේ ශේෂය හෝ මුදලින් බලා ගන්න පුළුවන්.
ඒක තමයි ප්‍රතිදානය. අවුට්පුට් කියන්නේ. හරි ළමයි. ඊළඟ එක. පොතේ කියනවා පැමිණීම වාර්තා කිරීම සඳහා ආයතනවල භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය. හරි. පැමිණීම වාර්තා කිරීම සඳහා ආයතනවල භාවිතා කරන ඇඟිලි සලකුණු. දැන් ඔයාලා දැකලා ඇති. මේක ගොඩක් මම දැකලා තියෙනවා. මම ගොඩක් දේවල් වල දැකලා තියෙනවා. මම ගොඩාක් ජිම් එකේ දැකලා තියෙනවා. දැන් ජිම් එකේ ළමයි අපි ජිම් එකට ගිහිල්ලා ජිම් එකේ අපි සෙල්ලම් කරනවානේ. අපි සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවා. ජිම් එකේ සෙල්ලම් කරලා ඉවර වෙලා අපි පළවෙනියට දැන් ඉතින් දැන් ගෙදර ඉඳන් ජිම් එකට එනවා. ජිම් එකට ගියාට පස්සේ දැන් අපි ඔය පළවෙනියට ජිම් එකට ගියාට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක වෙනකොට අපි ඒකට සල්ලි දීලා මේව කරාට පස්සේ ගොඩක් ඒ කියන්නේ ගොඩාක් ඔය මොනවද ඒකට කියන්නේ මේ ජිම් වල තියෙනවා මේ ඔය මැෂින් එක තියෙනවා. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක. ඒකේ මොකද කරන්නේ? එයා අපිට අංකයක් දීලා ඉවර වෙලා මේ ATM මැෂින් එක තියෙනවානේ. සෝරි ATM මැෂින් නෙවෙයි සෝරි මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක තියෙනවානේ. ෆින්ගර්ප්‍රින්ට් එකේ අපේ ඇඟිල්ල තියෙනවා. ඊට පස්සේ එයා අපේ නම ඇතුළත් කරලා පස්සේ මේ නමට අදාළව ෆින්ගර්ප්‍රින්ට් එක අපි සේව් වෙනවා. තේරෙනවද කියන එක? ඊට පස්සේ දවස් ඉඳලා අපි හැමදාම මොකද ගන්නෙ? ජිම් එකට යනකොට මේ ඇඟිල්ල තියෙනවා. ඉබ්බට පස්සේ මොකක්ද වෙන්නේ? මගේ ඇඟිල්ල ස්කෑන් කරාට පස්සේ එයා අඳුර ගන්නවා මේ එන්නේ කවුද? මම නම් පසිඳුනේ. මේ පසිඳු ඇතුළත් වූ වෙලාව 8ට ආවනම් 8 දැන් අපි උදේ 8ට ආව කියලා 8යි ඒ සේව් වෙනවා. ඊට පස්සේ පිට වෙන වෙලාවට ඇඟිල්ල තියෙනවා. එතකොට පසිඳු සේව් වෙනවා. අපි පිට වුණේ කියමුකෝ අපි හවස 2ට කියලා හවස 2ට සේව් වෙනවා. තේරෙනවද කියන එක? මේකෙත් මොකද වෙන්නේ? ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් එක වෙනවා. කොහොමද ඒක වෙන්නේ? අපි ඇඟිල්ලේ තමයි දත්ත ටික තියෙන්නේ. මේ මොකද්ද මේ ෆින්ගර්ප්‍රින්ට් එක මේක තමයි දත්තේ. මේක අපි තියනවා ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ. මැෂින් එකෙන් වෙනවා ප්‍රොසෙස් එක. මේකේ ෆින්ගර්ප්‍රින්ට් එකේ ඩීටේල්ස් ටික ඉන්පුට් කරගන්න. ඔන්න ඉන්පුට් එක වෙනවා data ටික ඉන්පුට් කරගත්තා ඉන්පුට් එක වුණා ප්‍රොසෙස් එක වෙනවා කාගේද මේක කියලා ප්‍රොසෙස් කරගන්නවා පසිඳුගේ ප්‍රොසෙස් කරලා අවුට්පුට් එක දෙනවා මෙන්න මෙයා මොකද්ද 8ට ඇතුළත් වුණා ප්‍රොසෙස් එක. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ජිම් එකේ සෙල්ලම් කරලා වෙලා අපි යනවා. යන වෙලාවට ෆින්ගර්ප්‍රින්ට් එක දෙනවා. ඔන්න ෆින්ගර්ප්‍රින්ට් එක දත්තේ අපේ මේ ඇඟිල්ල දත්ත මැෂින් එකට තියෙනවා. මොකද වෙන්නේ? මේ දත්ත ටික මැෂින් එකේ තිබ්බට පස්සේ ඉන්පුට් වෙලා මොකද වෙන්නේ? ඉන්පුට් කරනවා මෙහෙම. ප්‍රොසෙස් එක වෙනවා. ප්‍රොසෙස් එක වෙලා මොකද කියන්නේ? අපි දෙකට අවුට් වුණා නම් දෙකට ඔන්න පසිඳු 2යි p සේව්. අව කියන්නේ මොකද්ද? දෙකට මෙයා අවුට් වුණා කියලා වැටෙනවා. එතකොට එයා වර්කර් එතකොට අපිට මේකේ ඩීටේල්ස් ටික මොකද්ද ගන්න පුළුවන්. මෙයා කීයට ඇතුළත් වුණේ කීයට පිටත් වුණේ කොච්චර වෙලාවක් මෙයා ජිම් එකේ සෙල්ලම් කරාද මේ වගේ ඩීටේල්ස් අපිට ගන්න පුළුවන් ප්‍රතිදාන වශයෙන්. ඔයාලට තේරෙනවද කියන්නේ? එන්න එක තමයි මේ ඉන්පුට් මොකද්ද මේ ප්‍රොසෙස් අවුට්පුට් කියන එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ. අපි ඩේටා එකක් අරගෙන ප්‍රොසෙස් කළා හරිද ප්‍රතිඵලය අපිට දෙනවා. ප්‍රතිදානය දෙනවා. දැන් ATM මැෂින් එකේ තුනේ එකයි වගේ තමයි ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ තුනේ එක. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක මොකක්ද උනේ? අපේ මේ ඇඟිල්ල දත්තේ ඒක අපි ඉන්පුට් කරාට පස්සේ ප්‍රොසෙස් එකක් කළා වෙලාව මොකක්ද කියන්නේ? මෙයා ඇතුළත් උනේ මේ වෙලාවට සේව් වුණා. ඊට පස්සේ ඇතුළත් වූ වෙලාවයි පිට වූ වෙලාවයි ඔහොම සේව් වුණාට පස්සේ එයා කොච්චර වෙලාවක් මෙයා ජිම් එකේ සෙල්ලම් කරාද කියලා බලන්න පුළුවන්. පැය දෙකයි නම් පැය දෙකයි පැය තුනයි නම් පැය තුනයි. තේරෙනවද? දැන් අපි මේ 10 වසර මේ මම අමතරව කියන්නේ 10 වසර සම්පූර්ණ පාඩම් අපි මාස 6න් ඉවර කරනවා. මොකද්ද? මාස 6න් ඉවර කරනවා. එක මාස ඒ කියන්නේ එක විෂයකට එක ලෙසන් එකකට මාස ගන්න. අපිට ඔයාලා ලෙසන් කතා කරන්න අපිට හම්බෙන්නේ දවස් 7යි. දවස් 4ෙන් පාඩම ඉවර වෙනවා. ඊළඟ පාඩමට යනවා. කොහොම මාස 6න් 10 වසර ටික ඉවර ගන්නවා. හරිද? ඔයාලා 11ට ගියත් ඒකත් අපි මාස 6න් ඉවර කරනවා. එතකොට මුළු අවුරුද්ද ඒ කියන්නේ අවුරුදු දෙක ඒව අපි අවුරුද්දෙන් කවර් කරලා ඉවරලා පේපර් සුත් කරලා ඉවර වෙලා. කියන්නේ මේ මාසේ ඔයාලා පේපර්ස් ටිකක් යනවා. ඔය හිතනවා මේ මාසේ කතා කරනවා. හරි මේ මාසේ පළවෙනි පාඩම කතා කරනවා. අපි සෙනසුරාදාට කතා කරන්නේ. හැබැයි බදාදට මේ මාසෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. එතකොට එක සතියකට අපි ප්‍රශ්න පත්‍ර 50ක් කතා කරනවා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 50ක් කතා කරනවා. එතකොට මාසෙට කෙටි ප්‍රශ්න 200ක් කතා කරනවා. ඒතර මේ පාඩමෙන් ආය විභාගෙට අහන්න ඕනේ හැමතැනින්ම තමයි මම කතා කරන්නේ. ඒතර ඔයාලට ඉතින් එහාට පාඩමේ ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි. දැන් අපි කතා කරා ළමයි මේ ෆින්ගර්ප්‍රින්ට් ATM මැෂින් මේ දෙකම කතා කරා. හරිද? ඊට පස්සේ අපි කතා කරන QR කෝඩ් ගැන. පුතේ මේ QR කෝඩ් ගැන කතා කරන්න කලින් ඔයාලා දෙයක් කියන්න ළමයි. ඔයාලා ඔය ඉගෙන ගන්න දේවල් ටික හරිය විදිහටම කරන්න. මොකද දන්නවද? ඔයාලගේ අම්මා තාත්තා ගොඩාක් මහන්සි වෙනවනේ. ඔයාලගේ අම්මා තාත්තලා ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් දුක් විඳලා තමයි ඔයාලට උගන්වන්නේ. ඒ හින්දා ඔයාලා ඔය ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගන්න දෙමව්පියන්ට බොරුවක් කරන්න එපා. අංක 1 දෙමව්පියන්ට බොරුවක් කරන්න එපා. මොකද ළමයි එයාලා මහන්සි වෙලා වැඩ කරන්නෙම ඔයාලා දෙයක් කරයි කියලා හිතාගෙන.
ඔයාලා ඒ දේ හරියට කරේ නැත්නම් ඒ දෙමව්පියන්ට ඔයාලා කරන අසාධාරණයි. තේරෙනවද කියලා? ඒ නිසා ළමයි හැම වෙලාවෙම තමන් කරන වැඩ ටික හිතට අවංකව කරන ළමයි ඔයාලා දීර්ඝ ගමනක් තියෙනවා. ඔයාලගේ අනාගතේ කවදාවත් වැරදෙන්නේ නැහැ. තේරෙනවද ළමයි? ඒ නිසා කවදාවත් කාටවත් පේන්න බොරුවට රඟපාගෙන මේ දේවල් ඉගෙන ගන්න යන්න එපා. තමන්ට ඒකේ උවමනාව තියාගෙන තමන්ගේ හිතින් ඒකේ උවමනාව හදාගෙන වැඩේ කරන ළමයි ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. හරිද? හරි. ළමයි හරි අපි ඊළඟ කතා කරමු. දැන් ඔක හොඳට ඔළුවේ මතක තියාගන්න. මොකද දන්නවද ඔයාලට දෙමාපියන්ට කවදාවත් බොරුවක් කරන්න යන්න එපා. මේ ඉගෙන ගන්න දේ හරියට කරන් යන්න. හරිද? හරි. ඊට පස්සේ අපි ඊට පස්සේ අපි QR code. හරිද? QR code ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. හරි. දැන් අර ටික ඔයාලට ඉෂුව එකක් නැහැනේ. ඒ ටික ඉවර කරානේ. හරිද? හරි. QR code එකේ අපි එතන ඉඳන් කතා කරමු. ඔයාලට මාව පේනව නේද? ඉෂුව එකක් නැහැනේ. හරි. දැන් ළමයි QR code. දැන් ඔයාලට මම මේ දෙක උගන්වද්දි මම කියන්නේ කොටස් දෙකක් උගන්වනවා. දැන් barcode කියලා දෙයක්ත් තියෙනවා. QR code කියලා දෙයක්ත් තියෙනවා. තේරුණාද කියන එක? හරි. දැන් අපි ස්කෑනර් මැෂින්ස් තියෙනවා. දැන් ස්කෑනර් මැෂින් එකේ තියෙනවා අපිට 2D කියලා එකක් ගන්න. තේරෙනවද කියන එක? මේ 2D එකේ QR code barcode දෙකම ස්කෑන් කරනවා. ඒක තමයි 2D කියන්නේ දෙමාන. දෙමාන කේත. 2D දෙමාන. ඒ කේත දෙකම අපිට ඒ ස්කෑනර්ස් වල යූස් කරන්න පුළුවන්. තව ස්කෑනර්ස් જાතියක් තියෙනවා. ඒකේ දෙමාන වගේ බෑ. barcode නම් barcode විතරයි. තේරෙනවද කියන එක? ඒ වගේ ස්කෑනර්ස් තියෙනවා. එතකොට මේ ස්කෑන් මැෂින්ස් වලින් තමයි මේ QR code හෝ barcode ස්කෑන් කරන්නේ. අපි ඒක දැනගන්න බෑ. දැන් QR barcode ගැන ඉගෙන ගන්න කලින් මම කියන්නේ මේ දේව ස්කෑන් කරන මැෂින්ස් තියෙනවා. ෆෝන් එකේ කැමරාවෙමුත් ස්කෑන් කරන්න තියෙනවා. තේරෙනවද කියන එක? හරි ළමයි. එතකොට ළමයි දැන් මේ QR barcode ගැන කතා කරනකොට මේ දැන් මොකද දැන් හිතන්නකෝ දැන් දෙකෙන්ම ස්කෑනින් එක තමයි වෙන්නේ දැන්. QR එකත් ස්කෑන් කළානේ details ගන්නෙ. ඒතකොට barcode එකත් ස්කෑන් කරලා තමයි details ටික ගන්න. දැන් මේකේ වෙනස මොකක්ද? දැන් developers ට හරි දැන් මේවා හදපු අයට හරි මේ දෙකම එකක් කරලා හදන්න පුළුවන් නෑ. මේක දෙකක් කරලා හදලා තියෙනවා. හරි. දැන් අපි එදිනෙදා ජීවිතයේදී අපි ගන්නවා PCs ගන්නවා ෆෝන් ගන්නවා. හරිද? දැන් මේ වගේ සමහර වෙලාවට දැන් මේ device දෙකක් ගත්තොත් ඒ device දෙකෙන් වෙන්නේම එකම කාර්යය. දැන් අපි මේ device එකෙමුත් අපි YouTube යනවා, Facebook යනවා, TikTok යනවා, ඉගෙන ගන්න හැමදේම කරනවා. මෙතන ෆෝන් එකක් තියෙනවා. දැන් මේ ෆෝන් එකෙමුත් අපි ඒ ටිකම කරනවා. තේරෙනවද කියන එක? හැබැයි සමහරවිට ස්පීඩ් වෙනස් වෙනවා. කියන්නේ අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙන දත්ත ප්‍රමාණය වෙනස් වෙනවා. ස්ටෝරේජ් එක වෙනස් වෙනවා. ස්පීඩ් හැමදේම වෙනස් වෙනවා. ඒ වගේම තමයි ළමයි QR barcode වල. තේරෙනවද කියන එක? QR barcode වල ළමයි කතා කරොත් එහෙම QR වල මේ barcode වලට වැඩිය දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි ඩෙවලොපින් වල ඉගෙන ගන්නවා. දැන් මමත් කම්පැනිස් වල එක වැඩ කරනවා. මම post system website development කරනවා. එතකොට මම අපි post system එහෙම වගේත් අපි දාන්නේ barcode එක. මොකද මේ QR code barcode අපි attach කරනකොට link කරනකොට හරිද? මේවයි දැන් මේ මොකද්ද QR code වල අපිට data ගොඩාක් ඇතුළත් කරන්න පුළුවන්. QR code වල data ගොඩාක් ඇතුළත් කරනවා. අපි online payments එහෙම කරනකොට මම ඒව පැත්ත develop කරනකොට මම ගොඩක් QR code scan කරලා develop pay කරන ඒවා අපි හදනවා develop කරනවා. ඒතර barcode වල එහෙම කරන්න බෑ. මොකද මේ වගේ දත්ත ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස්. barcode වල අඩුවෙන් දත්ත ගබඩා කරන්න පුළුවන් QR වලට සාපේක්ෂව. ඒතර barcode වලට සාපේක්ෂව QR වල දත්ත ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඔයාලට තේරෙනවද කියන එක? එතකොට ළමයි ඔයාලා online payments වගේ දේවල් කරද්දී ගොඩක් QR code තමයි use කරන්නේ. සහ QR code use කරනවා අපි කියමුකෝ online payments වලට. එහෙම නැත්නම් මොකක් හරි අපි කියමු දැන් visiting card වල හරි අපි ගාව කාඩ් තියෙන business card. දැන් business card වලින් අපිට මේ අපේ business එක නැත්නම් අපේ website එක prove කරගෙන අපේ details බලා ගන්න ඕනේ. ඒවා අපිට QR code එකට attach කරන්න පුළුවන්. QR code scan කරලා පස්සේ web එකට ගිහලා details බලා ගන්න. online payments කරන්න. ඒ වගේ දේවල් වලට QR code use කරන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ළමයි මේ barcode. barcode ළමයි use කරන්නේ දැන් ඔයාලා QR කියන එක දන්නවනේ. හරිද? QR code ගත්තොත් එහෙම QR code වල scan කරාට පස්සේ අපිට එක්කෝ QR එක මොකද වෙන්නේ? මම මේ process එක කියන්නම්කෝ දැන්. දැන් මම QR එක ගැන කතා කරලා ඉන්නවා. දැන් QR එක ළමයි
දත්තේ තමයි QR එක. මේ QR එකේ තමයි ළමයි දත්ත ටික ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන දත්ත ටික මොකද්ද වෙන්නේ? අපි ෆෝන් එකේ ස්කෑන් කරන ඔන්න අරකේ තියෙන data ටික ඉන්පුට් කරගන්නවා ෆෝන් එකේ. ෆෝන් එකෙන් ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් එක වෙලා මොකද්ද වෙන්නේ? හරි. ප්‍රොසෙස් වෙලා අදාළ ඔන්න අවුට්පුට් එක විදිහට මොකක්ද කියන්නේ? Google වෙබ්සයිට් එකට ලින්ක් එක හොයාගන්නවා. ඒ ලින්ක් එක හොයාගෙන Google වෙබ්සයිට් එකට අදාළව යනවා. අවුට්පුට් එක මොකද්ද? Google වෙබ්සයිට් එයාලගේ වෙබ්සයිට් එකට යනවා. තේරෙනවද කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද? ඔන්ලයින් පේමන්ට් එකක් කරනවා. පේමන්ට් ඩීටේල්ස් ටික QR එකේ තියෙනවා. ස්කෑන් කරනකොට මොකද්ද වෙන්නේ? QR එකේ තියෙන data ටික ඉන්පුට් වෙනවා. ඊට පස්සේ ෆෝන් එකෙන් ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන විදිහට පේමන්ට් එක මොකද වෙන්නේ? සක්සස්ෆුල් වෙලා පේමන්ට් එක ගියා වෙනවා. ඉන්පුට් මොකද්ද? ප්‍රොසෙස් අවුට්පුට්. ආදානය සැකසීම් ප්‍රතිදානය. ඔන්න ඔය විදිහ තමයි වෙන්නේ ළමයි. තේරෙනවද? හරි. හරි. එතකොට ළමයි තව දෙයක් මේ ස්කෑන් කරනවා නැත්නම් විකේතනය කරනවා කියලා. දැන් අපි QR කෝඩ් එක ස්කෑන් කරනකොට අපි කියන මේක කියන්නේ මේ අපි කියමුකෝ දැන් පින්තූරයක් ගන්නවා කියලා මේ QR කෝඩ් එක අපි පින්තූරයක් ගන්නවා. ඊට පස්සේ ඒක විකේතනය වෙනවා. සැකසමයිද විකේතනය වෙලා. ඒ කියන්නේ QR කෝඩ් එක එන්ක්‍රිප්ට් වෙලා තියෙන. දැන් අපේ QR එක අපිට ওই විදිහට පෙන්වුවට පස්සේ මේ පෙන්වුවට මේ QR එකේ තියෙන data ටික තමයි මේ ඔය QR ඩිසයින් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒක හරි විදිහට විකේතනය වෙනවා. දැන් රිටර්න් අපේ ඩීටේල්ස් බවට පත් කරගන්න ඕනේ. ලින්ක් එකක් තියෙනවනේ ඒක QR එකක් විදිහට පෙන්වුවට ස්කෑන් කරාට පස්සේ ඒක විකේතනය වෙලා හරි ලින්ක් එක පෙන්නනවා. ඒකෙන් තමයි අදාළ වෙබ් එකට යන්නේ. data ටික හංගලා තමයි මේ QR කෝඩ් එක තියෙනවද තේරෙනවද කියන එක. ඒක ස්කෑන් කරාට පස්සේ වෙන්නේ හංගලා තියෙන එක එළියට එනවා. තේරෙනවද කියන එක. ඒක තමයි කියන්නේ. දත්තේ මොකද්ද? දත්තේ තමයි ඔන්න දැන් QR කෝඩ් එක තියෙනවා. ඒකේ දත්ත ටික තියෙනවා. පින්තූරයෙන් ඔන්න පින්තූරයක් ගන්නවා ෆෝන් එකෙන්. ඒක තමයි දත්ත ටික. ඊට පස්සේ ඔන්න ෆෝන් එකෙන් සැකසීම් වෙනවා. ඒ කියන්නේ විකේතනය වෙනවා. සැකසනවා කියන්නේ data ටික ඇත්තටම ඒක අස්සේ තියෙන data ටික මොකද කියලා බලනවා. විකේතනය වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රතිදාන වෙන්නේ. ඒතකොට වෙබ් අඩවියට යනවා. එතන මොකද්ද? පොතේ තියෙනවා මේ QR කෝඩ් වෙත යොමු කිරීම. ඔන්න QR කෝඩ් එකක් තියෙනවා. දත්තේ තමයි පින්තූරයක් ගැනීම. සැකසීම තමයි විකේතනය. ප්‍රතිදානය මොකද්ද? වෙබ් අඩවියට යනවා. හරි. මම ඊට අමතරව කිව්වා බාකෝඩ් සහ QR කෝඩ් වල වෙනස මොකද්ද? බාකෝඩ් වල අඩුවෙන් දත්තක වඩා කරන්න පුළුවන්. QR වල බාකෝඩ් වලට සාපේක්ෂව වැඩියෙන් දත්තක වඩා කරන්න පුළුවන්. බාකෝඩ් යූස් කරන්න ගොඩාක් මොනවද කියන්නේ? ෂොප් වලට. තේරෙනවද කියන්නේ? ෂොප් වලට කර්මාන්තශාලාවල බාකෝඩ් යූස් කරනවා. ඒ කියන්නේ මොනවද? පොස්ට් සිස්ටම් කියලා අහලා තියෙනවනේ. POS සිස්ටම් කියලා. අර බිල් ප්‍රින්ටින් ඔය තියෙන ස්ටොක් මැනේජ් කරන සිස්ටම් තියෙන කඩවල ඕවගේ ප්‍රොඩක්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න බාකෝඩ් එක ස්කෑන් කරනවා. මේ ප්‍රොඩක්ට් වල තියෙනවා බාකෝඩ් එක. ඒක ස්කෑන් කරාට පස්සේ තමයි සිස්ටම් එකෙන් අදාළ ටේබල් එක ගන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එක කියලා. ස්කෑන් කරාට පස්සේ බාකෝඩ් එකට අදාළ ප්‍රොඩක්ට් එක පෙන්නනවා. ඒක තමයි බාකෝඩ් වලින් ගොඩක් කරන්නේ යූස් කරන්නේ. තේරෙනවද කියන්නේ පොස්ට් සිස්ටම් දැන් මමත් පොස්ට් සිස්ටම් ඩෙවලොප් කරනවා. ඒතකොට ගොඩක් කරන්නේ ඒක තමයි. තේරෙනවද? හරි. හරි. ඊළඟ කියනවා වෙළඳපොළ තොරතුරු සැකසීම. මොකද්ද? හරි. වෙළඳපොළ විකුණන සැකසීම. ඒ කියන්නේ මොකද්ද? මෙහෙමයි. දැන් අපි හිතන්න අපි ලංකාවම ගමුකෝ. ලංකාවේ අපි එක එක ව්‍යාපාර තියෙනවානේ. අපි එක්සැම්පල් ගමු ලංකාවේ අපි හිතමු සංචාරක ව්‍යාපාරය ගමුකෝ. හරිද? අපි දැන් පොතේ තියෙන එකකට වඩා පොඩ්ඩක් බාහිරව කතා කරන්නේ. හරිද? සංචාරක ව්‍යාපාරය තියෙනවා. දැන් මේ අපිට දත්ත ටික තියෙනවා සංචාරක ව්‍යාපාරයකදී හරි. අපි එක්සැම්පල් ගමු. ඉන්දියානු ජාතිකයන්, බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔන්න ඔහම ඩීටේල්ස් ටිකක් තියෙනවා. හරිද? මිලියන 10යි, මිලියන 100යි, ඩොලර් මිලියන 10යි, ඩොලර් මිලියන 100යි. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? මධ්‍යම පළාත නුවරඑළිය ඔන්න ඔහම කියලා දත්ත ටිකක් තියෙනවා. දැන් ඔයාලට ඔක තේරෙනවද? ඔය ටික දත්ත ටික හරියේ. ඔන්න ඉන්දියානු ජාතිකයන් කියලා තියෙනවා, බ්‍රිතාන්‍ය ජාතිකයන් කියලා තියෙනවා. ඩොලර් මිලියන 100යි, ඩොලර් මිලියන 20යි, මධ්‍යම පළාත නුවරඑළිය, කොළඹ ඔය ලංකාවේ පළාත් 9ම දාලා තියෙනවා. ඔය ඔයා හිතනවා දත්ත data මේකට දාලා දෙනවා. දැන් ඕක දැක්කට පස්සේ අපිට තේරෙනවද මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ කියන්නේ ඇයි? හරිද? මේ මිලියන 10ක් කියලා තියෙන්නේ. මේ පළාත දාලා හේතුව මොකක්ද? මේකේ අපිට අදහසක් ගන්න බෑ. විශේෂයෙන්ම අදහසක් ගන්න බෑ. එතකොට මේක අපි ඕක තමයි data ටික. ඔන්න data. data ටික input කරගන්නවා අපි පරිගණකයට. මේක process කරනවා. ඇත්තම කතාව මොකද්ද? අපි මේ ටික මේ ගොනු කරනවා හිට. මොකද කියන්නේ? දැන් මෙහෙම කිව්වොත් ඔයාලට තේරෙනව නේද? කොහොමද? අපි ඔන්න data ටික තිබ්බා. data ටික input කරනවා. input process එක හරි පරිගණකයට input කරා. දැන් මේක process කරනවා. process කරද්දී අපිට අඳුර ගන්න පුළුවන් මොකද්ද?
ශ්‍රී ලංකාවට ඔන්න පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් මොකද්ද මේ මාසේ කියන්නේ අපි කියමු දැන් මේ මාසේ අපි කියමුකෝ මැයි මාසේ කියලා එක්සැම්පල් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය සංචාරකයන් ගණන අපිට දැන් ප්‍රොසෙස් එකෙන් අපිට ප්‍රොසෙස් කරනවා මේ හරිද කීයද අපි කියමුකෝ 90000යි ඊට පස්සේ මොවුන්ගෙන් ලැබුණු මොකද්ද ආදායම ඩොලර් මිලියන 10යි දැන් අදහසක් ගන්න පුළුවන් නේ ඩොලර් මිලියන 10යි ඔන්න දැන් ප්‍රොසෙස් එක ඔයාලට තේරෙනවද කියන්නේ ඒවා ඇනලයිස් කරනවා තොරතුරු ටික තේරෙනවද ඊට පස්සේ ප්‍රතිඵලය දැන් අපිට හම්බ දැන් ওই data ටික ඔක්කොම ප්‍රොසෙස් එකට දානවා ඒ කියන්නේ මොකද බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියානු ජාතිකයන් ඒ ඔක්කොම තියෙනවා ඩොලර් මිලියන 10 ඩොලර් මිලියන 30 හොම තියෙනවා දත්ත ටික මේ ටික ඉන්පුට් කරනවා ඉන්පුට් කරාට පස්සේ ඔන්න ඉන්පුට් වෙන එක හරිය ඊට පස්සේ මේ ටික ප්‍රොසෙස් කරනවා ඒ කියන්නේ දත්ත නිවැරදි ආකාරව සකසනවා ඔන්න ඒක ප්‍රොසෙස් එකත් හරිය ප්‍රතිදානය මොකක්ද හම්බෙන්නේ ලස්සන හම්බ වෙනවා ඔන්න අපි ප්‍රතිදානය කියන්නේ මොකද්ද ලංකාවේ අපිට ප්‍රතිදාන ගොඩක් මේකෙන් ගන්න පුළුවන් ලංකාවේ අප්‍රේල් මාසයේ හරිද ලංකාවට වැඩියෙන්ම ආපු සංචාරක රට හොයන්න පුළුවන් සංචාරකයන් හොයන්න පුළුවන් වැඩිම ආදායමක් හම්බෙලා තියෙන කුමන සංචාරකයින්ද හොයන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් හොයන්න පුළුවන් තේරෙනවද කියන්නේ අන්න දැක්ක නේද මේක ව්‍යාපාර වලට යොදා ගන්න හැටි වෙළඳාම ගත්තොත් මොකද්ද හරි ලංකාවේ අපි මධ්‍යම පළාත කියලා මධ්‍යම පළාතේ වාහන වෙළඳාම කියමුකෝ මධ්‍යම පළාතේ වාහන වෙළඳාම හරි මධ්‍යම පළාත කියලා තියෙනවා වෙළඳාම කියලා තියෙනවා ඩොලර් මිලියන 100යි කියලා තියෙනවා හරිද ඊට පස්සේ තියෙනවා වැගන්ආර් ඊට පස්සේ වැගන්ආර් කියලා තියෙනවා සුසුකි කියලා සෝරි මේ වැගන්ආර් කියලා තියෙනවා ඊට පස්සේ රේන්ජ් රෝවර් කියලා තියෙනවා ඔහොම ඩේටා ටිකක් තියෙනවා මේක මොකද්ද ගන්න පරිගණකයට ඉන්පුට් කරලා මේක ප්‍රොසෙස් කරනවා ඒ කියන්නේ මොකද්ද ඩොලර් මිලියන 10 හම්බලා තියෙන කෝකටද මේ කොච්චර වෙළඳාමක් කළාද මේ පළාතේ මොන වාහනයකටද මෙච්චර වෙළඳාමක් වෙලා තියෙන්නේ හරිද එතකොට most popular කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන එතකොට වාහනේ මොනවද ඔන්න ඔය විදිහට ප්‍රොසෙස් කරනවා එතකොට අවුට්පුට් එකක් විදිහට එනවා හරි 2026 වර්ෂයේ මැයි මාසයේදී මධ්‍යම පළාතේ වැඩිම ආදායමක් ලැබූ වාහනය වැගන්ආර් වේ තේරෙනවද කියන එක. එතකොට 2026 වර්ෂයේ මධ්‍යම පළාතේ ගොඩක් මිනිස්සු අරන් තියෙන වාහනේ මොනවද? වැගන්ආර්. මේන් අපට මෙන්න මෙහෙම ඩොලර් මිලියන 100 නම් ඩොලර් මිලියන 100ක ලාභයක් ලැබී ඇත. ඔන්න ප්‍රතිඵලය දැන් අපි ප්‍රොසෙස් කරලා පස්සේ අපිට හොයාගන්න. එතකොට මේ මාසයේදී මධ්‍යම පළාතේ අඩුවෙන්ම සේල් වෙලා තියෙන රේන්ජ් රෝවර්. මේක මෙන්න මෙහෙම ඩොලර් මිලියන 10ක සේල් වෙලා තියෙනවා. මේ විදිහට අපිට මොකද්ද කරන්න පුළුවන්? මේවා ප්‍රොසෙස් කරලා අපිට ලස්සන ප්‍රතිදානයක් ගන්න පුළුවන්. එතකොට මොකද්ද? දත්ත ටික තමයි ඔය මිල ගණන් තිබ්බ මධ්‍යම පළාත ඔය ඩීටේල්ස් ටික. සකස් කරනවා පරිගණකයෙන්. හරිද? ඔන්න තොරතුරු ටික අපි ලස්සනට හදා ගන්නවා. දැන් chart එකක් තියෙනවා. තේරෙනවද කියන එක? මොකද අපේ chart එකක් හම්බ වෙනවා. දැන් මේක සැකසුවාට පස්සේ පරිගණකයෙන් මෙන්න මෙච්චරක් වැඩි ආදායමක් මේකෙන් හම්බලා තියෙන මේකෙන් මේවා කරලා තියෙනවා කියලා. මේ රේන්ජ් රෝවර් එකේ මෙච්චර මෙහෙම අඩු ආදායමක් හම්බලා කියලා අපි දන්නවා. ඊට පස්සේ අපිට මේකෙන් තීරණ ගන්න පුළුවන්. දැන් මේකේ මේ තොරතුරු වලින් තමයි අපි තීරණයක් ගන්න පුළුවන්. මොකද්ද? ඊට පස්සේ දැන් මේක බලලා වෙලා අපි එහෙනම් මේ පාර මොනවද වාහන ගේන්නේ? දැන් ගොඩක්ම මේ ප්‍රසිද්ධලා තියෙන වැගන්ආර් එහෙනම් මේ පාර රේන්ජ් රෝවර් නැතුව වැගන්ආර් ගේන්න. තීරණ ගැනීමට ඊට පස්සේ හැක් වෙනවා නේද? තේරෙනවද කියන එක? ඔන්න ඔය විදිය තමයි වෙළඳාමේදී තොරතුරු සකසනදී මේ අපිට හම්බෙන ලාභය. හා තොරතුරු සැකසීම සිදු වෙන්නේ එහෙම. ළමයි වලට තේරෙනවද? හරි. දැන් අපි ATM machines ගැන, පැමිණීම වාර්තා කිරීම සටහන් ගැන, QR code ගැන, වෙළඳපොළ තොරතුරු ව්‍යාප්තිය ගැන, ඒ කියන්නේ තොරතුරු මේ වෙළඳපොළ තොරතුරු අපිට මේ කොහොමද තීරණ ගැනීමට අවශ්‍ය වෙන්නේ කියලා හැමදේම කතා කරා. තේරෙනවද කියන එක? හරි. හරි ළමයි. ඒ වගේම ළමයි දැන් අපි ඊළඟ කොටස කතා කරන්නේ. හරිද? දැන් තොරතුරු තියෙනවානේ. දැන් ඕනේම මිනිස්සෙක්ට තොරතුරක් අපිට දෙන්න පුළුවන්. තොරතුරු මිනිස්සුන් ඕනේ තොරතුරක් දෙන්න පුළුවන්. එයාට වැරදි තොරතුරක් දෙන්න පුළුවන්, හරි තොරතුරක් දෙන්න පුළුවන්. දැන් මෙහෙමනේ. අපිට ළමයි වැරදි තොරතුරු හරියනවද? කියන්නේ වැරදි තොරතුරු අපිට ගැලපෙනවද? කියන්නේ අපිට වැරදි තොරතුරක් හම්බුනොත් එහෙම ඒකෙන් අපිට ප්‍රතිඵලයක් තියනවද? වැඩක් නෑ නේද ළමයි? ඒතර ගුණාත්මක තොරතුරක් හම්බෙන්නේ නැතු වුණොත් අපිට ඒකේ වැඩක් තියනවද? ඒක ගුණාත්මක තොරතුරක් වුණත් ගුණාත්මක විදිහට දුන්න කෙනෙක් විශ්වාසනීය වුණ නැත්තම් වැඩක් තියනවද? නෑ නේද? ඒ හැමදේම වෙලා පිරිවැය වැඩි නම් ඒ තොරතුරු ඒකෙන් වැඩක් තියනවද? නෑ නේ ළමයි.
ඒ වගේ තමයි ළමයි මේ තොරතුරු ගත්තොත් එහෙම තොරතුරු වල තියෙනවා කියන්නේ ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කිහිපයක් තියෙනවා. මොකද්ද ළමයි? ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කිහිපයක් තියෙනවා. දැන් මේ ලක්ෂණ ගැන තමයි මම කතා කරන්නේ. ඔයාලා හොඳට තේරුම් ගන්න. මේ ලක්ෂණය වලින් පළවෙනි ලක්ෂණය තමයි අදාළ බව. තේරෙනවද කියන එක? මොකද්ද? අදාළ බව කියන්නේ. දැන් තොරතුරු අපිට තියෙනවා. එදිනෙදා ගොඩක් අපි අන්තර්ජාලය භාවිත කරද්දී තොරතුරු ගොඩාක් තියෙනවා. ඒ අන්තර්ජාලයේ තියෙන හැම තොරතුරක්ම අපිට අදාළද ළමයි? අදාළද? ඉන්දියාවේ කියමුකෝ කෝටිපති ව්‍යාපාරිකයා අන්න බිරිඳක් එක්ක විවාහ වෙනවා කියන කලවර කෙනෙක් බිරිඳක් කියන්නේ මේ කෙල්ලෙක් එක්ක විවාහ වෙනවා. ඒක අපිට වැඩ අදාළද අපිට? අදාළ නැහැ. එහෙම නැත්නම් ඔයා යනවා ඉන්ටර්විව් එකකට. ඉන්ටර්විව් එකකට යනවා. ඔයා ජොබ් එකක් බලාගෙන තමයි යන්නේ. ජොබ් එකකින් ඉල්ලන්නේ මොකද්ද? ඔයාගේ උසස් අධ්‍යාපන සුදුසුකම්. උසස් අධ්‍යාපන. ඒතර ඔයා උසස් අධ්‍යාපන සුදුසුකම් එහෙන් ඉල්ලනකොට හරිද? ඔයා දීලා හරියනවද? එකේ ඉඳන් 10 වසරට නිකන් ඔයා කරපු දුවපු සාතිකයි මේ අපි ඉගෙන ගත්ත සාතිකය ඒ වැඩක්ද? ඒ ක්වොලිෆිකේෂන් ඒ සාතික වැඩක්ද? ඈ ප්‍රාථමික අධ්‍යාපන සුදුසුකම් වැඩක්ද? එතකොට ඒක අදාළද ඒ කම්පැනි එකට? එයාට අදාළ වෙන්නේ උසස් අධ්‍යාපන තොරතුරු විතරයි. එතකොට එයාට අදාළ නැති තොරතුරු දුන්නොත් එහෙම එයාට ජොබ් එක හම්බෙයිද? නෑනේ. එයාට ප්‍රාථමික අධ්‍යාපන සුදුසුකම් වැඩක් නෑ. එයා ජොබ් එකට යද්දී කම්පැනියෙන් බලාපොරොත්තු වෙන්නේ එයාට උසස් අධ්‍යාපන තොරතුරු විතරයි බලාපොරොත්තු වෙන්නේ. තේරෙනවද කියන එක? එතකොට අදාළ බව කියන්නේ ඒකයි. අපිට අදාළ නම් විතරයි තොරතුරු වැදගත් වෙන්නේ. ගුණාත්මක වෙන්නේ. වැදගත් වෙන්නේ. අපි උසස් පෙළ මේ සුදුසුකම් ටික ජොබ් එකට ගිහිල්ලා ඉල්ලද්දී ප්‍රාථමික මේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලුවොත් එහෙම වැරදිද පුතේ? ඒක කවදාවත් අවශ්‍ය නැහැ. අපිට අදාළ නැහැ. අදාළ දේ තමයි අපි තොරතුරක් විදිහට දෙන්න ඕනේ. එතකොට ඒ තොරතුරු ගුණාත්මක වෙනවා. ඒක තමයි අංක 1. අංක 2 තමයි අංග සම්පූර්ණ බව. දැන් මේ ටික ඔයාලට මතක ඇති අපි ගිය සතියේ. දැන් සමහරට අලුතින් ආපු ළමයි ඉන්නවා ඉතින් කට්ටිය දන්නේ නැතුව ඇති මේ සතියේ ඉඳන් අපි ප්‍රශ්න ටිකත් මේ ගිය සතිය වගේම කරන් යනවා. එතකොට ඔයාලට තේරෙයි. අපි ගිය සතියේ මේ ඔක්කොම කතා කරා මේ ප්‍රශ්න ටික. මේ ප්‍රශ්න ටික කතා කරපු හින්දා මේ පාර දැන් මේ පාඩම කරන් යනකොට ඔයාලට ලේසි. දැන් ඔයාලා දන්නවනේ දැන් ප්‍රශ්න සාකච්ඡා කරද්දී මේ මම මෙහෙම කතා කරා උත්තර මෙහෙම කතා කරා. එතකොට මම මේවා විස්තර කරා. දැන් එතකොට පාඩමේ තීරය ටික කරනකොට ඔයාලට ගොඩාක් ලේසි. තේරෙනවද ළමයි? හරි. එතකොට ළමයි අංග සම්පූර්ණ බව. ළමයි අංග සම්පූර්ණ දැන් පළවෙනි එක කතා කරා මොකද්ද? අදාළ බව. දැන් දෙවෙනි එක මේ ගුණාත්මක තොරතුරු ලක්ෂණ ඈ ගුණාත්මක තොරතුරු පළවෙනි ලක්ෂණේ මොකක්ද අදාළ වෙන්න ඕන. ඊට පස්සේ මොනවද? මේ තොරතුරු අංග සම්පූර්ණ වෙන්න ඕන. අංග සම්පූර්ණ වීම. මොකද ළමයි අංග සම්පූර්ණ වෙන කියන්නේ? අපිට ළමයි තොරතුරක් හම් වෙනකොට ඒ තොරතුරට අදාළ සීලුම මොකද්ද කියන්නේ? data ටික දත්ත ටික එකේ තියෙන්න ඕනේ අංග සම්පූර්ණ වෙන්න. ඔයාලා මම එදත් කිව්වා. දැන් ඔයා හිතන්න මෙහෙම. සම්මන්ත්‍රණයක් තියෙනවා කියනවා 8ට එන්න කියනවා. අනම උදාහරණ මම එදා කිව්ව උදාහරණම කියන්නේ සම්මන්ත්‍රණයක් තියෙනවා 8 වෙද්දි එන්න කියනවා. දැන් ඒතකොට ඔයාලා දන්නවද මේක අංග සම්පූර්ණ මේ තොරතුරෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන්ද? අංග මේ මොකද්ද කියන්නේ සම්මන්ත්‍රණයක් හරි මොකක් හරි තියෙනවා කියනවා 8ට එන්න කියනවා. ඔයාලට තේරෙනවද ඒක? දැන් මේ ඒක අංග සම්පූර්ණ තොරතුරක්ද කියන්නේ අංග සම්පූර්ණද? එළම කියනකොට අංග සම්පූර්ණ දෙක නෑ නේද? හරි. එතකොට ළමයි මේක අංග සම්පූර්ණ නෑනේ. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාලට සම්මන්ත්‍රණයක් තියෙනවා 8ට එන්න කිව්වට පස්සේ ඔයා දන්නවද කොහෙද මේ සම්මන්ත්‍රණය තියෙන්නේ? මොන වගේ සම්බන්ධයක් තියෙන මොනවා හරි විෂයක් සම්බන්ධ තියෙනයි මොන විෂයක් සම්බන්ධයක් තියෙන්නේ. ඊට පස්සේ දැන් කොහෙද තියෙන්නේ දැන් කීයට තියෙන කියලා දන්නවා. කවුද ඒක ඒ සම්මන්ත්‍රණය කරන්නේ? එන්න පුළුවන් කොයි වයසේ ළමයිටද? හරිද? ඒව දන්නවද? නෑ නේද? ඒවා ටික දන්නේ නැතුව ඒක කවද්ද තියෙන්නේ? මේ data දන්නේ නැතුව මේ තොරතුරු ටික හරියට දන්නේ නැතුව අපිට මේක නිවැරදි තොරතුරක් විදිහට ගුණාත්මක තොරතුරක් විදිහට ගන්න පුළුවන්ද? බෑ ළමයි. තොරතුරක් විදිහට ගන්න බෑ ඒක. ගුණාත්මක තොරතුරක් විදිහට වෙන්නේ නැහැ. මේක මොකද? මේක අංග සම්පූර්ණ නැහැ. ඔයාලට තේරෙනවද කියන්නේ? එතකොට පළවෙනි එක තමයි ගුණාත්මක තොරතුරු ලක්ෂණ කතා කරේ අදාළ වෙන්න ඕනේ. දෙවෙනි එක අංග සම්පූර්ණ විය යුතුයි. දැන් ඔයාලා අංග සම්පූර්ණ විය යුතුයි කියන එක තේරෙනව නේද? තොරතුරක් අංග සම්පූර්ණ වුනේ නැත්නම් ළමයික ගුණාත්මක තොරතුරක් වෙන්නේ නැහැ. අංග 3 ළමයි නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය කියන්නේ මොකද්ද? හරි. දැන්
ඔයා හිතන්න මෙහෙම. හරිද ළමයි? දැන් ඔයා රෝගියෙක් කියන්නකෝ. ඔයාට මොකක් හරි ලෙඩක් හැදිලා තියෙනවා. අසනීපයක් වෙලා දැන් මට ඔය දන්න මට උණ සෙම. මට දැන් සෙමනේ වාගේ සෙල්ද සෙමාද. හොඳ මම හොඳටම සෙමනේ. එතකොට මේ ලෙඩා දොස්තර ගාවට ගිහිල්ලා මෙයාගෙන් අහනවා ඔයාට මොන වගේ රෝග ලක්ෂණ තියෙනද? දැන් ડોක්ටර් පරීක්ෂා කරගෙන ගියත් මෙයා අහනවා මෙයාගේ රෝග ලක්ෂණ මොනවද කියලා. එතකොට මෙයා වැරදි තොරතුරු ටිකක් දුන්නොත් ડોක්ටර් නැත්තම් ඒ වෛද්‍යවරයාට මෙයාට හරි විදිහට බෙහෙත් කරන්න පුළුවන්. මේ රෝගිය කෙනෙක් යන වෛද්‍යවරයා ගාවට බෙහෙත් ගන්න යන්නේ. එතකොට දැන් වෛද්‍යවරයා මේ ගියපු මේ පේෂන්ට්ස්ගෙන් නැත්නම් මේ රෝගියාගෙන් රෝග ලක්ෂණ විමසනකොට යාගෙන් මෙයා වැරදි රෝග ලක්ෂණ ටිකක් දුන්නොත් වැරදි තොරතුරු ටිකක් දුන්නොත් වෛද්‍යවරයාට නිසි ආකාරව නැත්නම් හරි විදිහට මේ කාටද මේ රෝගියාට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? ප්‍රතිකාර කරන්න බෑ. හරි. එතකොට ළමයි ඔයාලට තේරෙනවනේ ඒතොර ඒක ගුණාත්මක තොරතුරක්ද? නැහැ. ඒක ළමයි ඒතොර ගුණාත්මක තොරතුරක් නෙවෙයි. එතකොට ළමයි අංක 1 තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ මේකත් ගුණාත්මක ලක්ෂණයක් තමයි අදාළ බව, දෙවෙනි එක අංග සම්පූර්ණ බව, තුන්වෙනි එක නිර්වද්‍යතාවය. හරි ළමයි. කාලීන බව. ඊළඟට අපි කතා කරන්නේ කාලීන බව. ළමයි දැන් ඔයාලට මම මෙහෙම උගන්වනකොට ඔයාලට මේ ටික හොඳට එක්ක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. මේ රෙකෝඩින් එක දැන් මේ ලයිව් එක ඉවරනාට පස්සේ මේක රෙකෝඩින් එකක් විදිහට අපි රෙකෝඩින් ටැබ් එකේ දාන රෙකෝඩින් එක බලන්න පුළුවන්. ගිය සතියේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් ආය ඔය අලුතින් ආපු ළමයිට මේ රෙකෝඩින්ස් එක තියෙනවා එතනින් ගිහලා බලන්න පුළුවන්. හරිද? මේ ලයිව් එකත් මේ ඔයාලට යන ලයිව් එකත් රෙකෝඩින් එකක් විදිහට ලයිව් එක වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. තේරුණා ළමයි? හරි. එතකොට ළමයි හරි. කාලීන බව. ළමයි කාලීන බව කියන්නේ මෙහෙම දෙයක්. මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. ඔයාලා ළමයි හිතන්න ගිය මාසේ අපිට වාර්තා වෙච්ච ගිය මාසේ අපි හිතුව අප්‍රේල් මාස කියලා. අප්‍රේල් මාසේ 10 වෙනිදා. අප්‍රේල් මාසේ 10 වෙනිදා තිබ්බ දේශගුණක තත්ත්වයේ මේ මාසේ අද දවස වෙනකොට අපිට වැදගත්ද? එතකොට අද ප්‍රවෘත්ති වලට කියනවා ගිය මාසේ 10 වෙනිදා මේ අප්‍රේල් මාසේ 10 වෙනිදා මෙන්න මෙහෙම දේශගුණක මේකක් තමයි තිබ්බේ. ඒ නිසා මිනිස්සු පරිස්සම් වෙන්න කියනවා. කාලිනද ඒක? දැන් එය අපිට ප්‍රවෘත්ති වලට කියන්න ඕනේ අද දවසේ කාලේ වුණ තත්ත්වෙත් නැත්තම් මාසිකට දෙකකට කලින් තිබ්බ කාලේ වුණ තත්ත්වෙත්. ඒක අපිට වැදගත්ද? ඒක වැදගත් නෑ උද. මොකද තොරතුරක් හරි විදිහට කාලීන වෙන්න ඕනේ. අප්ඩේට් වෙන්න ඕනේ. අපිට ඒකට ගැලපෙන්නේ දැන් අපිට මාස ගානකට කලින් තිබ්බ මොකද්ද මේ දේශකුණක තොරතුරක් නෙවෙයි අද දවසේ දේශකුණක තොරතුරු. ඒක කියන්නේ කාලීන වෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? එතකොට ඔයාලට කාලීන බව කියන එකත් තේරෙනව නේද? අපිට තොරතුරු හැම වෙලාවම අප්ඩේට් වෙන්න ඕනේ. තේරෙනවද? අලුත් තොරතුරු එක්ස්ට්‍රැක්ට් වෙන්න ඕනේ. අද දේශගුණ තොරතුරක් කියන්නේ මාස 10කට අවුරුදු 5කට එහා පැත්තේ තියෙන දේශගුණ දවසක තොරතුරක් අපිට වැඩක් නැහැ. අද දවසේ දේශගුණ තොරතුරු තමයි අපිට වැදගත් වෙන්නේ. ඒකෙන් තමයි අපි ගොඩක් නිගමන වලට යන්නේ. අද වැහි කාලු ගුණේ කොහොමද ඒව හැවුවොත් අපිට එක්ක අද ජොබ් එක කරන්න යන්න පුළුවන්ද? එතකොට ඔය අපි කියන මාළු අල්ලන්න යන මුහුදු මාළු අල්ලන්න යන. එතකොට ඒකට කියනවා අද දවසේ සුලන් තත්ත්වක හොඳව ප්‍රවෘත්ති වලට කියනවා කියන්නේ. එතකොට මොකද මෙයාලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එහෙනම් අද සුලන් තත්ත්වය වැඩි අද මාළු අල්ලන්න යන එක හරියන්නේ නැහැ. අද සුලන් තත්ත්වය අඩු වෙනම් අද මාළු අල්ලන්න යන එක අවුලක් නෑ යන්න පුළුවන්. නැත්තම් අවුලක් තියෙනවා. ඒ කියන්නේ සුලන් තත්ත්වය වැඩි නම් යන්න බෑ. සුලන් තත්ත්වය අඩු නම් යන්න පුළුවන්. හැබැයි දැන් මේකට කියවොත් එහෙම මීට මාස 10කට කලින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපයේ මොකද්ද කියන්නේ සුලන් තත්ත්වයේ වේගයෙන් වැඩි වී ඇත. ඒ නිසා කිසිම දීවරයෙක් මුහුදු මාළු ඇල්ලීමට නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි කියලා ප්‍රවෘත්ති වලට කියනවා. එතකොට ඒක අපිට අද වැදගත්ද? මීට මාස 10කට කලින් මොකද්ද කියන්නේ? මීට මාස 10කට කලින් සුලන් තත්ත්වය වැඩි වුණා කියලා අද ඒකේ විදිහටම තියනවද? අප්ඩේට් වෙලා නැහැ නේද? අප්ඩේට් වෙන්න ඕනේ. හැබැයි අද කාලින තොරතුරක් විදිහට අද කිව්වොත් එimhe අද දවසේ දේශගුණික තොරතුර ඔන්න ඒක අපිට වැදගත් වෙනවා. ඔයාලට තේරෙනවනේ මම කියන එක. ඒක අපිට වැදගත් වෙනවා. ඒ නිසා තොරතුරු කාලීන වෙන්න ඕනේ. හරි. ඔන්න ඒකෝර අපි කතා කරා මොනවද? අදාළ බව කතා කරා. කියන්නේ තොරතුරු ගුණාත්මක ලක්ෂණ වල අදාළ බව කතා කරා. අංග සම්පූර්ණ බව කතා කරා. නිර්වද්‍යතාවය කතා කරා. ඊළඟට කාලීන භාවය කතා කරා. හරි. හරි. ඊළඟට පිරිවැය.
ඊළඟට අපි කතා කරනවා ළමයි පිරිවැය ගැන. පිරිවැය කියන්නේ මොකද්ද? පිරිවැය කියන්නේ අපිට වියදම් වෙන ප්‍රමාණය. අපිට වියදම් වෙන මුදල. තේරෙනවද කියන එක? එතන මම මෙහෙම කියන්නම්. ළමයි ආයතනයක් තියෙනවා. කම්පැනි එකක් තියෙනවා. දැන් මේ කම්පැනි එකේ මිනිස්සු හරිද මොකක් හරි තොරතුරක් ගන්නවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙමයි. හරිද? කම්පැනි එකක් තියෙනවා. මේ කම්පැනි එකේ මිනිස්සු මෙයාලගේ ව්‍යාපාරය වර්ධනය කරගන්න සඳහා සැලසුම් කරනවා. දැන් මගේ මේ ව්‍යාපාරය දැන් මීට වැඩිය grow කරගන්න ඕනේ, තවත් ඉස්සරහට අරන් යන්න ඕනේ කියලා කල්පනා කරලා plan කරලා මිනිස්සුත් එක්ක මොකද කරන්නේ? මීට අදාළ තොරතුරු ගන්නවා. හැබැයි මීට අදාළ තොරතුරු ගන්නකොට දැන් මෙයාලා හොයනවා අපි මේ තොරතුරු අරගෙන මෙන්න මේ වගේ ලාභයක් මේ මාස හොයා ගන්න ඕනේ මේ කම්පැනි එකේ. මෙන්න මෙච්චර දිනුවක් කරන්න ඕනේ. හැබැයි එහෙම කල්පනා කරලා තොරතුරු ගන්නකොට ඒ තොරතුරු වල පිරිවැය වැඩි ආදායමට වැඩි. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් මේ තොරතුරු අරගෙන තමයි, ඒ කියන්නේ කම්පැනියට අදාළ තොරතුරු අපි එක්රැස් කරගෙන තමයි මේ ටීම් එක මොකද්ද කියන්නේ? මේ කම්පැනි එක දිනු කරන්න ගන්න. මේ කම්පැනි එක වැඩි ලාභයක් උපයන්න දගලන්නේ. හැබැයි ළමයි ඒ උපයන්න දගලන්න එයාලා එක්රැස් කරපු තොරතුරු එයාලගේ ආදායමට වැඩි නම්, ඒ කියන්නේ පිරිවැයට වැඩි නම් මේ ගුණාත්මක තොරතුරක වැඩත් මේ තොරතුරු වැඩත් මේ ගුණාත්මක තොරතුරක්ද නැහැ. මොකද මේ තොරතුරෙන් වෙලා තියෙන්නේ ලාභයක් විතරයි. මොකද එයාලගේ ආදායමට වැඩිය තොරතුරු වලට වියදම ගිහිල්ලා තියෙනවා. එහෙනම් හැම වෙලාවෙම පිරිවැය බලන්න. ඔන්න ඔය ටික තමයි ළමයි ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. ඒ මොනවද? ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ තමයි ළමයි එක මොකද්ද? අදාළ වෙන්න ඕන. අපිට අදාළ වෙන්න ඕනේ. ඒ වගේම තමයි අංග සම්පූර්ණ වෙන්න ඕනේ. අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිර්වද්‍ය වෙන්න ඕනේ. කාලීන වෙන්න ඕනේ. මොකද වෙන්නේ? ඊට පස්සේ පිරිවැය අවම වෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? පිරිවැය අවම වෙන්න ඕනේ. මේක තියෙනවා නම් මේක ගුණාත්මක තොරතුරක්. ඔයාලට තේරෙනවද? හරි. ඊට පස්සේ දැන් ඒ ටික ඉවරයි ළමයි. දැන් ඒ ටික හොඳට ඔයාලට තේරෙනවනේ. දැන් ඊළඟට අපි කතා කරනවා තොරතුරු හා සංවේදන තාක්ෂණයේ. ඒ කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ මේ එතන ඒකකයක් කතා කරන මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොනවද? ඒ විස්තර ටික අපි කතා කරනවා. චූටි කොටසක් තියෙන්නේ. ඔයාලා නිදිමතක් තියෙනවනේ චුට්ටක් වතුර එකක් එහෙම බීලා අම්මලා ළඟ එන පොඩ වතුරක් එහෙම බීලා වෙලා වැඩේ අල්ලන් යන්න. හරි. තොරතුරු හා සංවේදන තාක්ෂණය. හරිද? ඔන්න මම පෙළ පොතේ තියෙන පාඩම දැන් පොඩ්ඩක් කියවනවා. ඔයාලා හොඳට අහගන්න. හරිද? පෙළ පොතේ මෙහෙම තියෙනවා. එකේ 3 එකකේ තොරතුරු හා සංවේදන තාක්ෂණය දත්ත පිළිවෙලකට සකස් කිරීමෙන් තොරතුරු ලබා ගන්නා බවත් එම තොරතුරු අපට තීරණ ගැනීමට උදව් වන බවත් අපි ඉගෙන ගතිමු. මොකද්ද? දත්ත පිළිවෙලකට සකස් කරලා අපි තොරතුරු ලබා ගන්නවා කියලා කතා කරනවා. ඔයාලා මතකද මම කතා කරා? දත්ත ටික පිළිවෙලට සකස් කරලා තමයි අපි තොරතුරු ගන්න. ඒ වගේම තමයි දැන් අපි ඉස්සෙල්ලා දැන් කතා කරේ මොකද? මේ තොරතුරු සකස් කරගත් තොරතුරු ලබා ගත්තාට පස්සේ අපිට තීරණ ගන්න පුළුවන්. ඕනේ. අපේ එක්සැම්පල් කතා කරේ මධ්‍යම පළාතේ ඔන්න මෙන්න මෙහෙම වැගන්ආර් කියලා වාහනයක් තියෙනවා. ඊට පස්සේ රේන්ජ් රෝවර් කියලා වාහනයක් තියෙනවා. අපි උඩ තීරණ මොකද්ද මේ තොරතුරු අපිට හම්බුණා වැඩිම මේ කියන්නේ මධ්‍යම පළාතේ ගොඩාම ප්‍රසිද්ධ වෙලා තියෙන වැගන්ආර් එක කියලා. අපි තීරණය ගන්නවා මොකද්ද ඊළඟට ගේන වාහන වැගන්ආර් කියලා. ඒ වගේ තමයි මොකද්ද කියන්නේ? අපිට තොරතුරු දැන් දත්ත රැස් කරනකොට අපි රැස් කරලා ගොනු කරනවාට කියනවා අපි මොකද්ද? නිවැරදිව ගොනු කරනවට තොරතුරක් කියන මේ තොරතුරු වලින් අපිට තීරණය ගන්න පුළුවන් වෙනවා. තේරෙනවද? එතකොට මෙසේ අප ලබා ගන්නා වූ තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමග හුවමාරු කර ගැනීම මොකද්ද? තොරතුරු සංවේදනය කිරීම වේ. ඒ කියන්නේ අපි ලබා ගන්නා තොරතුරු වෙනත් කෙනෙක් එක්ක හරි වෙනත් පරිසරයක් එක්ක හරි එක්ක අන්තර්ජාලය හෝ වෙනත් ප්ලේස් එකක් එක්ක පරිසරයක් එක්ක හරි මොකද්ද කියන්නේ? බෙදා ගන්නවට කියන අපි මොකද්ද මේ බෙදා ගන්නවට කියනවා තොරතුරු සංවේදනය කිරීම කියලා. තේරෙනවද කියන්නේ මොකද්ද? ඔන්න කියනවා දත්ත පිළිවෙලක සකස් කරනවට කියනවා අපි තොරතුරක් කියලා. දැන් මේ තොරතුරු වලින් අපිට මොකද ගන්න පුළුවන්? තොරතුරු වලින් අපිට තීරණයක් ගන්න පුළුවන්. එතකොට මේ එක්ස්ප්‍රස් කරගත් දත්ත මොකද්ද කියන්නේ? මේ එක්ස්ප්‍රස් කරගත් දත්ත වෙනත් අයෙක් හෝ වෙනත් අයෙක් එක්ක හරි වෙනත් පරිසරයක් එක්ක හරි හුවමාරු කර ගන්නවට අපි කියනවා තොරතුරු සංවේදනය කරනවා. තේරෙනවද කියන එක? හරි. ඊට පස්සේ කියනවා ඈත අතීතයේ පටන්ම මිනිසා දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමත් හුවමාරු කර ගැනීමත් කළේ. කියන අතීතයේ ඉඳලා මිනිස්සු. හරිද? අතීතයේ ඉඳලා මිනිස්සු මොකද කියන්නේ? මේ තොරතුරු හුවමාරු කරගත්තා. මේ වර්තමානයේ වෙන දක්වා මේක ඉස්සර මේ වගේ ලොකු තාක්ෂණයක් තිබෙන්නේ නැහැ. හැබැයි අතීතයේ ඉඳන්ම මිනිස්සු මොකද කියන්නේ මේ තොරතුරු හුවමාරු කරගත්තා. තේරෙනවද කියන එක?
ඒක තමයි ළමයි කියන්නේ මේ ඈත අතීතයේ පටන්ම මිනිසා දත්ත සකස් කරලා මේ දත්ත සකස් කරලා තොරතුරු ලබා ගැනීම හුවමාරු කර ගැනීම සිදු කළා කියලා කියන්නේ. තේරෙනවද? හරි. එවිට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු සකස් කර ගැනීම සහ හුවමාරු කර ගැනීම ඉතා පහසු වන්නක් විය. මොකද්ද කියන්නේ? හරි. මෙතනදී කියනවා ළමයි දැන් අතීතයේ මිනිස්සු, ඒ කියන්නේ වර්තමානයේ නෙමෙයි. අතීතයේ ඉඳලා වර්තමානය වෙන දක්වා මිනිස්සු දත්ත එක්රැස් කරනවා. මේ දත්ත සකස් කරලා තොරතුරු කරලා මේව හුවමාරු කර ගන්න වුණාට. හැබැයි අතීතයේ මිනිස්සුන් මේ තොරතුරු හා sannivedanaya යොදාගෙන මේ තොරතුරු sannivedanaya කරද්දී ගොඩාක් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. වර්තමානයට සාපේක්ෂව. උදාහරණයක් වශයෙන් ගත්තොත් ළමයි අපි දැන් ගොඩාක් අතීතයට යන්නේ නැතුව සාමාන්‍ය අතීතයට යනකො. අපි ඉස්සර ළමයි ලියුමක් කාට හරි ලියනකොට දැන් අපි කියමුකෝ අපි එක්සැම්පල් කියමුකෝ දැන් මම ඉන්නව ගාල්ලේ. මම යාපනයේ මගේ දැන් යාළුවෝ දැන් මගේ අම්මා කියන්නකෝ අම්මා ඉන්නේ යාපනයේ කියන්නකෝ. දැන් මම ගාල්ලේ ඉඳලා ලියුමක් ලියනවා අම්මට අම්මගේ සැප සනීප කොහොමද? හරිද? ඔයා ඔයා දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවද? ඒ වගේ අපි මොන හරි ප්‍රශ්න ටිකක් අහනවා කියන්නකෝ. එහෙම ප්‍රශ්න ටිකක් අහනකොට දැන් අපිට දැන් වර්තමානයේ නම් අපේ ෆෝන් එකෙන් කෙලින්ම ඩිරෙක්ට් මැසේජ් එක දැම්ම ගමන් ඒ වෙලාවෙම ලයිව් යාට මැසේජ් එක යනවා අපිට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. හැබැයි අතීතේ නම් ලියුම ලිව්වට පස්සේ ලියුම එකම වෙලා දැන් අපි ලියුම ලියලා වෙලා ලිව්වා කියලා එකපාර මෙයා දැනගන්නවා ලියුමේ තියෙන ඩීටේල්ස් ටික නෑනේ. ලියුම අපි මොකද කියන්නේ? ඇල්ලොප් එක දාලා ටැප කරනවා. ඒතකොට යාපනයේ වගේ යනකොට දවස් 2-3ක් යනවා ලියුම යන්න. ඊටත් වැඩි කාලයක් යනවා. සමහර වෙලාවට. අතීතේ දැන් නම් දවස් 2-3ක් යනවා. අතීතේ ගොඩක් කාලය යනවා. එතකොට ලොකු අපහසුතාවයක් තියෙනනේ අපිට ඩිරෙක්ට් ලයිව් අපිට තොරතුරු ගන්න බෑ නේද? ඒතර හිතන්නකෝ මෙහෙන් ඔන්න ලියුම යවනවා. ඒතර දවස් ගාණක් යනවා. ඊට පස්සේ ඒ දවස් ගාණ යද්දී අම්මා සැපසනීපෙන් ඉන්නවද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. ඊට පස්සේ අම්මට ඒ ලියුම හම්බුනාට පස්සේ කාලයක් යනවා. එහෙන් එයාලා ඊට පස්සේ රිප්ලයි ලියුමක්, ඒ කියන්නේ ප්‍රතිඋත්තර ලියුමක් ලියනකොට ලියලා ඉවරලා ඒකට ආය මේ තැපල් කරලා ඉවරලා වෙනකොට ඒකට කාලයක් යනකොට ලොකු කාලයක් යනවා දෙන්නෙක්ගේ තොරතුරු කොමාරු කරගෙන. ලොකු අපහසුතාවයක් මේක. හැබැයි ළමයි තාක්ෂණයේ දිනුවත් එක්ක මේක ගොඩක් ලේසි වෙලා තියෙනවා. දැන් අපිට WhatsApp හරහා කාට හරි පණිවිඩයක් දාලා වෙලා අපිට ඒ වෙලාවේ ලයිව් අපිට ඒත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙලා රිප්ලයි කරගන්න පුළුවන්. අර දවස් ගාණක් යන එක අපිට තප්පර කිහිපයකින් කරගන්න පුළුවන්. ඒ තරම් දැන් වර්තමාන තාක්ෂණයේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා කියලා තමයි ළමයි මේ කියන්නේ. හරි. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමට මොකද කියන්නේ? දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත් ඒවා ගබඩා කර ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් තාක්ෂණයේ විවිධාකාරයෙන් යොදා ගැනේ. මේ තොරතුරු හා sannivedana තාක්ෂණය නම් වේ කියලා කියනවා. හරි. තොරතුරු හා sannivedana කියන්නේ මොකද? දැන් එනවා දත්ත හරි ළමයි. දැන් අපි දත්ත ළමයි සකස් කරනවා. දැන් දත්ත ළමයි තොරතුරක් වෙන්නේ සැකසීමෙන්නේ. ඒතර දත්ත සකස් කරලා තොරතුරු බව කියන්නේ දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කරනවා. හරිද? ඒතර දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කරාට පස්සේ මොකද වෙන්නේ? හරිද? මේ තොරතුරු తాවකාලිකව ගබඩා කරනවා. තේරෙනවද කියන්නේ? මේ ගබඩා කරලා අවශ්‍ය වෙලාවට ඒවා ලබා දෙනවා. මේ හැමදේම තාක්ෂණයෙන් සිදු වෙන්නේ. තේරෙනවද කියන්නේ? ඒතකොට මේ හැමදේටම තාක්ෂණය යොදා ගන්නවට කියනවා තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. තේරුණාද? මොකද අපි නිර්වචනය කියන්නේ? හරිද? දත්ත සකස් කොට තොරතුරු බවට පත් කිරීමටත් එම තොරතුරු ගබඩා කිරීම හා අවශ්‍ය වූ විට මොකද කියන්නේ? ලබා දීම. මොකද අවශ්‍ය වූ විට ලබා දීමට මොකද කියන්නේ? තාක්ෂණය යොදා ගැනීම මේ තොරතුරු හා sannivedana තාක්ෂණය ලෙස හැදින්නේ. මොකද තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ? දත්ත සකස් කොට මොකද කියන්නේ? තොරතුරු බවට පත් කිරීමට එම තොරතුරු ගබඩා කිරීම හෝ අවශ්‍ය වූ විට ලබා දීමට තාක්ෂණය යොදා ගැනීම මොකද කියන්නේ? මේ තොරතුරු හා sannivedana තාක්ෂණය ලෙස හැදින්නේ. ඔයාලට තේරෙනවනේ. ඒතර දැන් ඔයාලා තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොනවද කියලා දන්නවා. හරිද? මම මේ වගේ නෝට් එකකුත් ඔයාලට දෙන්නම්. හරිද? මේ ක්ලාස් එක උන්නාට පස්සේ ඔයාලා නෝට් එකට ඔය දෙන නෝට් ටැබ් එක තියෙනවා. නෝට් ටැබ් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට ඒ නෝට් එක මේකේ සම්පූර්ණයෙන්ම මේ ක්ලාස් එක උන්නාට පස්සේ නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තේරෙනවද කියන එක? ආය අපිට තැපල් කර ඉන්න ඕනේ. අපි නෝට් එක කෙලින්ම වෙබ් එක හරහාම ඔයාලට ලබා දෙනවා. තේරෙනවද කියන එක? හරි. දැන් ඔයාලා තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොනවද කියලා දන්නවද? මොකක්ද තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ? අහන දේ විභාගයේ තොරතුරු හා sannivedana තාක්ෂණය වල කුමාරද කියලා අපි ප්‍රශ්න වලත් කතා කරනවා. මොකද කියන්නේ? දත්ත සකස් කොට තොරතුරු බවට
මොකද කියන්නේ? පත් කරන අතර එම තොරතුරු එහෙමත් කියනවා මේ දත්ත මොකද කියන්නේ? සැකසීමෙන් තොරතුරු බවට පත් වේ. නැත්නම් මොකද? දත්ත සකස් කොට තොරතුරු බවට පත් කිරීම. එම තොරතුරු ගබඩා කිරීම හෝ මොකද කියන්නේ? එම තොරතුරු ගබඩා කිරීම හෝ හුවමාරු කර ගැනීමටත් මේ මොකද කියන්නේ? තාක්ෂණය යොදා ගැනීම. මොකද? තාක්ෂණය යොදා ගැනීමේ තොරතුරු හා සංවේදන තාක්ෂණ ලෙස හැඳින්වෙයි කියලා කියන්න පුළුවන්. හරි ළමයි. ඊළඟ එක. මොන අපි විශේෂම කාරණා ටික තමයි කතා කරන්නේ. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදවුම් ගැන. තේරෙනවද? හරි. අපි ඒ ටික කතා කරගමු දැන්. ළමයි මේ පාඩම සාමාන්‍යයෙන් පිටු 30කින් ඉවර වෙනවා. හරිද? එතකොට ළමයි අපි අද තව ඉස්සරහට කතා කරනවා තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදවුම් වලට. හරිද? යෙදවුම් ටික මොනවද කියලා කතා කරනවා. ඊට පස්සේ අපි ඊ රාජ්‍ය ගැන කතා කරනවා. හරිද? ඊට පස්සේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම් කතා කරනවා. යෙදවුම් වලින් අපි අද ඉවර කරලා ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලබන සතිය අපි කතා කරනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදවුමුයි ඊට පස්සේ කෘෂි කර්මාන්තයේ යෙදවුමුයි ඊට පස්සේ සත්ත්ව ගොවිපළ යෙදවුම් සහ දීවර කර්මාන්තයේ යෙදවුම් කර්මාන්ත සහ ව්‍යාපාර යෙදවුම් මේ ටික කතා කරනවා ඊට පස්සේ ලබන සතියේ එදික් කතා කළා ඊළඟ සතියේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ අනිත් ප්‍රතිඵල ටික ඔක්කොම කතා කරලා ඒ වගුවක් තියෙනවා ඒ වගුව සම්පූර්ණයෙන්ම අපි කතා කරලා ඉවරලා පළවෙනි පාඩම ඉවරයි මේ මාසේ පළවෙනි පාඩම ඉවරයි ඊට පස්සේ ඊළඟ මාසේ ඊළඟ පාඩම දවස් 4 වෙනි ඔයාලා හම්බෙන්න මට එතකොට මාස 6 සම්පූර්ණ 10 වසර පාඩම් ටික ඉවර වෙනවා හරිද හරි දැන් අපි කතා කරමු තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් හරිද ඒ කියන්නේ මේ තොරතුරු හා සංවේදන මේ තාක්ෂණය යොදා ගන්න ශේෂ්ඨ කියන්නේ පොතේ මොකද දැන් අපේ අහලා තියෙනවා දැන් ගොඩාක් දේවල් අපේ ජීවිතේ අපි පාවිච්චි කරන ගොඩාක් දේවල් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණ ඕනේ නේ. කියන්නේ ගොඩාක් දේවල් වලට ඕනේ. හරි ළමයි. එතකොට ළමයි පොතේ කියනවා මොනවද? තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදවුම්. කියද්දි මොකද කියන්නේ? අද වන විට ශ්‍රේෂ්ඨ රැසක තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදවුම් දක්නට ලැබිය හැකි අතර ඒ අතරින් කිහිපයක් මෙසේ ගොනු කර දැක්විය හැක කියලා කියනවා. මොකද ළමයි? මොකද්ද කියන්නේ? දැන් අර මේ ශ්‍රේෂ්ඨ ගොඩක් තියෙනවනේ මේ තොරතුරු හා සංවේදනය තුළ ඒකෙන් මේකෙන් කිහිපයක් තමයි මේ ගොනු කරලා තියෙන්නේ මේ හැමදේම නෙවෙයි ගොනු කරලා තියෙන්නේ කිහිපයක් මොනවද තියෙන්නේ ඊ රාජ්‍ය තියෙනවා ඊ රාජ්‍ය www. මොකද්ද gov.lk කියන ඊ රාජ්‍ය කියන්නේ වෙන වෙන රාජ්‍යත් එක්ක සම්බන්ධතා පවත්වන ඒවා ජනතාවත් එක්ක සම්බන්ධතා පවත්වන ඒවා ඊට පස්සේ කම්කරුවන් එක්ක සම්බන්ධතා පවත්වන ඒවා මේ හැමදේම සෞඛ්‍ය සේවාවත් එක්ක සම්බන්ධ මේ හැමදේම මේ ඊ රාජ්‍යයේ තියෙනවා මේ www.gov.lk තියෙනවා දැන් ඊට අමතරව තව ගොඩක් රජයේ වෙබ්සයිට් තියෙනවා මේ වගේ මේ වගේ අපිට තොරතුරු ගන්න පුළුවන් තේරෙනවද කියන එක ඊ රාජ්‍ය තියෙනවා කර්මාන්ත ශාලාවලට මේ තොරතුරු හා සංනිවේදනය යොදා ගන්නවා ඊ රාජ්‍ය කර්මාන්ත ඒ වගේම තමයි ළමයි ව්‍යාපාර වලට යොදා ගන්නවා ව්‍යාපාරයේ ගොඩක් දේවල් වලට අපි කතා කරනවා අපි වෙළඳාම ගත්තොත් වෙළඳාමත් ව්‍යාපාරයෙන් તો අපි කතා කරේ වාහන වෙළඳාම ගත්තොත් මේ අපි තොරතුරු හා සංනිවේදනය යොදා ගන්නවානේ ඊ රාජ්‍ය වලට වගේම කර්මාන්ත වලට වගේම ව්‍යාපාර වලට ඒ වගේම තමයි ළමයි විනෝදාස්වාදයට තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්නවා. අපි ෆිල්ම්ස් බලනවා, වීඩියෝස් බලනවා. එක්ක Facebook, TikTok යනවා, YouTube යනවා. මේ වගේම අපි විනෝදාස්වාදය ලබනවා. එතකොට මේවට තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්න. ගමනාගමනයට තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්න. අපි හිතන්නකෝ කෝච්චියක් එනවා කියලා. කෝච්චියක් එන්නේ දවල් 11ට. හරිද? කොළඹ අපි හිතමුකෝ මෙහෙම කියමුකෝ කොළඹ කොටුවේ ඉඳලා ගම්පහට අපි සාමාන්‍යයෙන් බස් එකක් යනවා කියමු බස් යන්නේ සෝරි මේ කෝච්චියක් යනවා කියන්නේ උතර කෝච්චිය යන්නේ 10ට. ඒතකොට අපිට 11ට මේ මොකද්ද මේ කෝච්චිය යනවා කිව්වට දෙක තොරතුරු වැඩක් නැහැ අපිට. හැබැයි අපි දන්නේ නැත්නම් අපි මේ 10ට මේ කෝච්චිය යන්නේ කියලා අපිට කෝච්චිය යන්න බෑනේ. අපි දන්නේ නැහැ මේ කෝච්චිය මොකද්ද කියලා. මේ කෝච්චිය කොහෙටද යන්නේ? මේ කෝච්චිය මොකද්ද කීයට දෙන්නේ? මේ තොරතුරු දන්නේ නැත්නම් අපිට ගමනාගමනය කරන්න පුළුවන්ද? බෑ. එතකොට ගමනාගමනය සඳහා තාක්ෂණය අපිට යොදා ගන්නවා. හරි. කෘෂි කර්මාන්තය සඳහා මොකද්ද? මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්නවා. කෘෂි කර්මාන්තය ගත්තොත් කෘෂි කර්මාන්තයේදී අලුත් යෙදවුම් මොනවද? හරිද? ඒතර කෘෂි කර්මාන්තය සඳහා දැන් අලුත් ඔය පැල ඇටි වලට මොකට අලුත් දේවල් එනවනේ. ඒත් ඒ දේවල් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයෙන් බලලා අපිට කරන්න පුළුවන්. තේරෙනවද කියන එක? ඒ වගේම තමයි සෞඛ්‍ය සේවාව.
සෞඛ්‍ය සේවාව ගත්තොත් දුරස්ථ වෛද්‍ය සේවා තියෙනවා. ඒ වගේම තමයි ශරීර ස්කෑන් මැෂින්ස් තියෙනවා. මේ හැමදේම තොරතුරු හා සංනිවේදන තාක්ෂණයෙන් වෙන්නේ. මොකද මැෂින්ස් වල තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ එනවා. තේරෙනවද කියන එක? ඒ කියන්නේ අපි හිතමු අපේ ඇඟ ස්කෑන් කරනවා කියලා. ස්කෑනින් මැෂින්ස් තියෙනවා. එතකොට මොනවද අපේ ඇඟ ස්කෑන් කරලා දත්ත ටික අරගෙන ප්‍රොසෙස් කරලා අපිට අවුට්පුට් එකක් දෙනවා ප්‍රතිඵලයක් දෙනවා. එතකොට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය එතනක් තියෙනවා. අධ්‍යාපනයේත් තියෙනවා. අපි ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපන සඳහා ඔයයි මයි මේ අධ්‍යාපනය සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය යොමු වෙලා තියෙන දුරස්ථ අධ්‍යාපන සේවා. තේරුණාද? ඒ විදිහට අපිට ගොඩක් මේ සංවේදන තාක්ෂණයේදී අධ්‍යාපනය යොදා ගන්න පුළුවන්. තේරුණාද? අධ්‍යාපනත් මේ සංවේදන තාක්ෂණය යොදවමු. හරි. දැන් අපි කතා කරනවාද ඊ රාජ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ යොදවුම් කිහිපයක් කතා කරනවා. ඉතින් පස්සේ මේ පාඩම අද ඉවරයි. පාඩම කියන්නේ මේ ලෙසන්ස් එකේ මේක ඉවරයි. ඊට පස්සේ අපි මේ එනසෙනසුවාසා ඊළඟ එනසෙනසුවාදේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කළා දාන්න. ඔයාලට මේ පාඩම කිසිම ප්‍රශ්න නැතුව ඔළුවට ගිහිල්ලා ඉවරයි. මේකේ ප්‍රශ්න අපි කතා කරනවා මේක ප්‍රශ්න 100යි කියන්නේ මේ ප්‍රශ්න 100ම කතා කරාට පස්සේ මෙතනින් එහාට දෙයක් නැහැ. ඊට අමතරවත් අපි දීර්ඝ ප්‍රශ්න 50ක් කතා කරනවා. ඉතින් පස්සේ මේ පාඩම ආය කතා කරන්න දෙයක් නැහැ. හරි ළමයි ඊළඟේ ඔන්න පළවෙනි එකේ අපි කතා කරන්නේ මොකක්ද තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යොදවුම් කියදී ඊ රාජ්‍ය එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා ඊ ගවර්න්මන්ට් හරිද ඔන්න මම කියවනවා පොත ඔයාලා හොඳට අහගන්න මොකද්ද ඊ රාජ්‍ය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ගවර්න්මන්ට් මොකද්ද ලෙස හැඳින්වෙන්නේ කියනවා. මොකද්ද? අහලා දැන් අපි කතා කරේ මොකද්ද මේ අපි කතා කරේ ඊ රාජ්‍ය ගැනනේ. ඒ කියන්නේ මොකද්ද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අපි පළවෙනියට කතා කරන්නේ ඊ රාජ්‍ය ගැන. එතකොට මේ ඊ රාජ්‍ය යොදවුම් ගැන තමයි අපි දැන් කතා කරන්නේ මේ ඊ ගවර්න්මන්ට් කියලා දාලා තියෙන්නේ. තේරුණාද ළමයි? එතකොට තමයි අපි කතා කරේ මොකද්ද? මේ කට්ටිය කියනවා රාජ්‍ය තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගැනීමෙන් තම රටෙහි කියන්නේ මේ රජය තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගෙන මොකද කරන්නේ? මේ පුරවැසියන් සමාගම් රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සංවිධානات එක්ක ගනුදෙනු කරනවා. තේරෙනවද කියන්නේ? වෙනත් රටවල් සමගත් කටයුතු කියන්නේ ගනුදෙනු කරනවා. ගොඩක් දේවල් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයෙන් තමයි කරන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට මේ හැමදේම කරන්නේ මේ කට්ටිය පාවිච්චි කරන්නේ යූස් කරන්නේ ඊ රාජ්‍ය නැත්නම් ඊ ගවර්න්මන්ට්. මේ ඊ රාජ්‍ය හරහා මෙයාලා පිටරටවල් එක්ක කතා කරන සෞඛ්‍ය සේවා එක්ක රාජ්‍ය නොවන සංවිධානات එක්ක රාජ්‍ය සංවිධානات එක්ක ඒතර පුරවැසියන් එක මේ හැමෝකත් එක්කම සම්පූර්ණයෙන්ම තොරතුරු බෙදා ගන්න මේ ඊ ගවර්න්මන්ට් නැත්නම් ඊ රාජ්‍ය කියන ඒක මේකක්ද ඊ රාජ්‍ය කියන ඒකකින් හරිද හරි අපි බලමු මේක කියනවා උදාහරණ වශයෙන් මෙම සම්බන්ධතා සඳහා ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනය ඉංග්‍රීසි වලින් ICTA වැනි රාජ්‍ය හා සම්බන්ධ වෙබ් අඩවි ගත හැක. මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මේ ඊ රාජ්‍ය සම්බන්ධතාවලට මේ කට්ටිය කියනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පිටුව. ඒ කියන්නේ හැම රජයකටම හැම රටකටම රාජ්‍ය පිටුවක් තියෙනවා. රාජ්‍ය වෙබ් අඩවියක් තියෙනවා. එතකොට මේ කට්ටිය කියනවා ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුවක් මේකට උදාහරණයක් ලේ ගවර්න්මන්ට් වලට. ඊට අමතරව රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් සම්පූර්ණම රටේ තොරතුරු ගොඩක් ගන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? ඒ වගේම තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණ ආයතනය. ලංකාවේ තියෙන තොරතුරු හා සංවේදන තාක්ෂණ ආයතනයක් ICTA කියනවා. ඒ ආයතනයත් ලංකාවේ තියෙනවා. ඒතකොට මේ වගේ මේවට තමයි ඊ රාජ්‍ය කියන්නේ. මේ ඊ රාජ්‍ය තොරතුරු ගොඩක් මේ වගේන් තමයි මොකද ගන්නෙ? ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි රජය හා සම්බන්ධව කටයුතු කර ගැනීමේදී සහ රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේදී ඇතිවන අපහසුතා බොහෝ දුරට වළක්වා ගැනීම මේසෙක නෝද රජයත් එක්ක අපි ගනුදෙනු කරනකොට හරිද රාජ්‍යත් එක්ක අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න මේ වගේ වෙබ් අඩවි තියෙනකොට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය තියෙනකොට ICTA එක මේ වගේ දේවල් තියෙනකොට අපිට අපහසුතාවයක් නැතුව ඉක්මනින් අපිට මේ රාජ්‍යත් එක්ක ගනුදෙනු කරලා තොරතුරු ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට විතරක් නෙවෙයි වෙනත් රාජ්‍ය වලටත් අපිට මේ වගේ සම්බන්ධ වෙලා අපින් වැඩ කටයුතු සාර්ථකව කරන් යන්න පුළුවන්. මොකද ගොඩක් ෆාස්ට් විදිහට කරගන්න පුළුවන්. සම්ප්‍රදායික ගනුදෙනුට වැඩිය මේ තාක්ෂණයත් යොදාගෙන මේ ගනුදෙනු කරන එක ගොඩක් වේගවත්. ගොඩක් සාර්ථකයි. තේරෙනවද ළමයි වලට? හරි ළමයි. එතකොට ළමයි මේ ඊ රාජ්‍ය යොමුම් ගද්දී මේක මම කිව්වා පුරවැසියන්ට වෙනත් රාජ්‍යවලට ව්‍යාපාරිකයන්ට ඒ වගේම තමයි සේවකයන්ට
තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් මොකද්ද පුරවැසියන්ට තොරතුරු ලබා ගන්න එකට අපි කියන පුරවැසියන්ට මේකේ වෙනම මේ අපේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ගවර්න්මන්ට් එකේ පුරවැසියන් තොරතුරු ගන්නවා නම් ඒ කට්ටියට තියෙන කොටස මොඩල් එකක් G2C කියලා. හරිද? වෙනස් රාජ්‍ය වලට නම් තියෙනවා G2G කියලා. ව්‍යාපාරක වලට නම් තියෙනවා G2B කියලා. සේවකයන්ට තියෙනවා G2E කියලා. ඒ කියන්නේ මොකද්ද? පුරවැසියන්ට G2C. G2C කියන්නේ මොකද්ද? G2C කියන්නේ government to citizen. ඒක තමයි මේ government එකේ G2 තියෙනවා citizens නම් C. G2C government to citizens කියලා තියෙනවා. එතකොට මේ government to citizens කියන එකෙන් අපිට පුරවැසියන් හා සම්බන්ධ තොරතුරු ගන්න පුළුවන් මේ මොකද්ද? ඊ රාජ්‍යයෙන්. ඒ වගේම තමයි වෙනත් රාජ්‍යවල. ඒ කියන්නේ government to government. එතකොට මේ government to government කියන ඒකේ මොඩල් එක අපිට ඒ කියන්නේ ඒකෙන් ගන්න පුළුවන් මොකද්ද? මේ government අතර තොරතුරු සම්බන්ධ දේවල් ඒකෙන් ගන්න පුළුවන්. ව්‍යාපාරවලට G2B මොකද්ද? government to business. මේ government to business කියන මොඩල් එකෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද මේ මොකද්ද රාජ්‍යයත් එක්ක තියෙන මේ ව්‍යාපාර බිස්නස් අතර විස්තර ගන්න පුළුවන්. G2C G2E government to employees මොකද්ද? සේවකයන්. එතකොට මේ සේවකයන් හා තොරතුරු මේකෙන් ගන්න පුළුවන්. එතකොට මේ G2C කියන එකෙන් පුරවැසියන්ගේ තොරතුරු ගන්න පුළුවන්. G2G කියන එක වෙනත් රාජ්‍යවල තොරතුරු ගන්න පුළුවන්. G2B කියන එකෙන් ව්‍යාපාරයෙන්ගේ තොරතුරු ගන්න පුළුවන් ළමයි. G2E කියන එකෙන් පුරවැසියන්ගේ තොරතුරු ගන්න පුළුවන්. එතකොට ළමයි මෙයාලා උදාහරණ දීලා තියෙනවා G2 නැත්නම් පුරවැසියන්ට මේ ඊ රාජ්‍යයෙන් පුරවැසියන්ට ගන්න පුළුවන් තොරතුරු කිහිපයක් තියෙනවා. මොනවද මේ තියෙන්නේ? රාජ්‍ය ආයතන නාමාවලිය. මේ රාජ්‍ය ආයතනවල names නැත්නම් නාමාවලිය නම් ඒ වගේ විස්තර මේකෙන් අපිට e-government එකකින් ගන්න පුළුවන්. මොකද්ද ඒතර රාජ්‍ය ආයතන නාමාවලිය. ඊට අමතරව බිල්පත් ගෙවීම් සේවා. අපිට කරන්ට් බිල් ගෙවනවා නම් ඒ කරන්ට් බිල් සේවා ඔන්ලයින් පේමන්ට්ස් අපේ රජය හා සම්බන්ධ තියෙන ගොඩක් පේමන්ට්ස්. අපිට මොකද තියෙන රාජ්‍ය ගෙවීම් සේවා මේ G2C එකෙන් නැත්නම් පුරවැසියන් හා සම්බන්ධ තියෙන මොඩල් එකෙන් නැත්නම් government citizens කියන මේ මොඩල් එක හරහා අපිට ගෙවන්න පුළුවන්. ඒක තමයි රාජ්‍ය නාමාවලිය ආයතනික නාමාවලිය බලන්න පුළුවන්. විස්තර බලන්න පුළුවන්. බිල්පත් ගෙවීම් සේවා බලන්න පුළුවන්. ඒ වගේම තමයි වාහන බලපත්‍ර අලුත් කිරීම. දැන් අපිට වාහන ගත්තොත් එහෙම ළමයි වාහන අපිට එකපාරක් වාහනය සල්ලි දීලා ගත්ත පළියටම පාර දුවන්න පුළුවන් බෑ. වාහන ගමනාගමන බලපත්‍ර තියෙනවා. ඒතර වාහන ගමනාගමන බලපත්‍ර අපිට මේ e-government එකේ පුරවැසියන්ට හා සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවක්. ඒතර රාජ්‍යයේ තියෙනවා දැන් රාජ්‍ය RDB කියලා තියෙනවා. ඊට පස්සේ දැන් රටේ තියෙනවා බැංක්ස් තියෙනවා. මේ හැම එකම අපිට ගන්න පුළුවන් රාජ්‍ය තොරතුරු ගන්න පුළුවන්. ඒතර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයක් තියෙනවා වෙනම. ඒතර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන් ටික ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගන්න පුළුවන් මේ ඊ රාජ්‍යයේ. මේ පුරවැසියන් හා සම්බන්ධ මොඩල් එකෙන්. ඒ වගේම තමයි නීති පද්ධති ටික බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා සිතියම බලා ගන්න පුළුවන්. හරිද? මේ ටික තමයි මේට අමතරව ගොඩක් සේවාංශ තියෙනවා. ඒතකොට මේ ටික අපිට පොතේ කියන්නේ පෙළ පොතේ තියෙන ටික හැටියට මේ ටික අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් රාජ්‍යවලට මොකද්ද මේ G2G government to governments. ඒක මොකද්ද? තානාපති කාර්යාල සහ වීසා පහසුකම් විස්තර. දැන් ඔයා රට යනවා නම් මේ G2 මොකද්ද මේ G2G එකෙන් යන්නේ government to government. දැන් අපි චයිනා වලට යනවා නම් චයිනා වලට යද්දි නිකන් යන්න බෑ වීසා ඕනේ අපිට වීසා ඕනේ වෙනවා. ඒතකොට තානාධිපති කාර්යාල තියෙනවා. ඒ තානාධිපති කාර්යාල වලින් වීසා පහසුකම් ගන්න. ඒතකොට මේ වීසා පහසුකම් වල විස්තර ගන්න පුළුවන් මේ G2G කියන එකේ government to government නැත්තම් වෙනත් රාජ්‍ය වලට කියන ඒකකින්. හරිද? ඊට අමතරව රාජ්‍ය නීති රජයේ නීති රීති බලා ගන්නත් පුළුවන්. ඒ වගේම සංචාරකයන් සදා සහාය වීම වෙනවා. දැන් අපි ලංකාවට ගොඩක් සංචාරකයන් එනවනේ. ඒ එන සංචාරකයන්ට හරිද? ඒ සේවාවන් කියන්නේ ඒ කට්ටිය දැන් රටට අවශ්‍ය අපේ අලුත් රටක් නේ. යාළුවා දන්නේ නැහැනේ. මේ රටෙන් කොහොමද මේ දේවල් ඉන්නේ නීතිපද්ධති මොනවද දන්නේ නැහැ. ඒතකොට ඒ රාජ්‍ය මේ සංචාරකයන් මේ රජයේ අපේ රටට එන සංචාරකයන්ට සහාය දෙන්න පුළුවන් මේකෙන් G2G එකෙන් government to government. ඒකෙන් තේරෙනවද? ඊට අමතරව ශ්‍රී ලංකා රේගු විස්තර සඳහන් අපිට දැනගන්නත් පුළුවන්. මොකද ශ්‍රී ලංකා රේගු විස්තර දැනගන්නත් පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ශ්‍රී ලංකා සිතියම ගැන බලා ගන්න පුළුවන්. මොකද සංචාරකයන් එන්නේ ගොඩක් ශ්‍රී ලංකා මේ සුන්දර ස්ථාන බලනතොර ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මොනවද
ඊට පස්සේ ශ්‍රී ලංකා සිතියම කොහොමද තියෙන්නේ ඒවා ඉතින් එයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ව්‍යාපාරවලට G2G government to business ඒකේ මුදල් ගෙවීම් සේවා. එතකොට ව්‍යාපාරවලදී සමහරලාට ඔන්ලයින් මුදල් ගෙවීම් සේවා වෙනවා. බිස්නස් වලදී government to business රජය හා සම්බන්ධ බිස්නස් වලදී. ඒතකොට මුදල් ගෙවීම් සේවා කරන්න පුළුවන් මේ G2B නැත්නම් government to business කියන එකේ. නැත්නම් බැංකු තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර ලියාපදිංචි ගන්න මේවා දැන් සරලව පාඩම් කරන්න තියෙන හින්දා මේ වගේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. තේරෙනවද කියලා මම ඒ නිසා සරලව ඔයාලට කියලා දෙන්නේ. බැංකු තොරතුරු ගන්න පුළුවන්. ව්‍යාපාර ලියාපදිංචි ඔයාලා දිනවා දැන් කම්පැනි දිනවා ප්‍රයිවට් ලිමිටඩ් කියලා තියෙනවා. දැන් අපි එක්සැම්පල් කිව්වොත් Hashcore Labs PVT Ltd ප්‍රයිවට් ලිමිටඩ්. ඒතර මේ අපි සාමාන්‍යයෙන් කම්පැනියක් අපේ ලංකාවේ දුවනවා නම් නිකන් දුවන්න බෑ. මේවා ලියාපදිංචි වෙන්න ඕනේ. රජයට බදු ගෙවන්න ඕනේ. එතකොට මේ වගේ රාජ්‍ය කියන්නේ මේ business to business මේ government to business ඒ කියන්නේ G2B එකෙන් අපිට කරන්න පුළුවන් මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම කරන්න පුළුවන්. රෙජිස්ටර් කරන ඒවා කරන්න පුළුවන්. තේරෙනවද කියන එක? ඒතර ව්‍යාපාර ලියාපදිංචි සිදු කරනවා. ව්‍යාපාර සහ ආයෝජන. දැන් මේ ව්‍යාපාර වල මොනවා හරි අලුත් ආයෝජනයක් කරනවා. මුදලින් ආයෝජනයක් කරනවා නම් මොනවා හරි නැත්තම් ශ්‍රමයෙන් ආයෝජනයක් කරනවා නම් ඒ දේවල් මෙතන මේ හරහා කරගන්න පුළුවන්. වාණිජ්‍ය සංවිධාන තොරතුරු ගන්න පුළුවන්. වාණිජ්‍යව තම මොනවා හරි සංවිධාන තොරතුරක් ගන්න තියෙනවා නම් බිස්නස් වලදී අපිට ඒ දේවල් ගන්නත් පුළුවන්. මේවා නෝමල් පාඩම් කරගන්න තියෙන්නේ මේවා වලට නෝමල් පාඩම් කරගන්න පුළුවන්. මම ඔයාලට සරලව තමයි තේරුම් කරලා දෙන්නේ. මේ ටික මේකේ ලොකු දෙයක් නැහැ. සේවකීන්ට G2E government to employees ආකෘති පත්‍ර. දැන් මේ සේවකීන් සමහර වෙලාවට ඒ කට්ටියට ආකෘති පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට යාළුවනේ මේ ව්‍යාපාර කරද්දී බෝනස් දෙනවා. ඊට අමතරව මොනවා හරි තව පෙන්ෂන්ස් රජයේ වැඩ කරනවා පෙන්ෂන්ස් එක තියෙන පෙන්ෂන් එක තියෙනවා. ඒතකොට පෙන්ෂන්ස් එක ගන්න. මේවට ආකෘති පත්‍ර මේවා පුරවන්න බෑ. ඒතකොට ආකෘති පත්‍ර ගන්න පුළුවන්. ගැසට්ස් අලුතින් එනවා. මේ අලුතින් එන ගැසට් ටික අපිට බලා ගන්න පුළුවන්. චක්‍ර ලේඛන බලා ගන්න පුළුවන්. ඒතකොට දැන් සමහර වෙලාවට අපි ඉස්කෝලේ උගන්වද්දී ගුරුවරුන්ගේ චක්‍ර ලේඛන වෙනස් වෙනවා. මේ චක්‍ර ලේඛන කියන්නේ චක්‍ර ලේඛන අප්ඩේට් වුණාට පස්සේ චක්‍ර ලේඛනයට අනුව තමයි පාසලේ කටයුතු කරන්නේ. මේ නීති රීති පද්ධති හැමදේම වැඩ කරන්නේ. ඊට අමතරව රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් පිළිබඳ විස්තර. දැන් ඒතර රාජ්‍ය සේවකයන්ට මොකද්ද කියන්නේ? අර ණය පහසුකම් දෙනවා. ඒතර මේ ණය පහසුකම් පිළිබඳ විස්තරම් මේකෙන් ගන්න පුළුවන්. ඒ G2E එකෙන්. දැන් අපි අද කතා කරා G2C government to citizens. ඒ වගේම තමයි වෙනත් ආයතන වල නැත්නම් G2G government to government ඊට අමතරව ව්‍යාපාර වලට government to business ව්‍යාපාර වලට කියනවා G2B. ඊට පස්සේ සේවකයන්ට G2E government to employees. දැන් මේ සම්බන්ධ ටික කතා කරා මේවල් සම්බන්ධව ටිකක් පාඩම් මේ ටික පොඩ්ඩක් ඔයාලා පාඩම් කරගන්න. මේක පොඩ්ඩක් ස්ටඩි කරන්න. එතකොට මේක කව වෙනවා. මේකෙන් සාමාන්‍යයෙන් දැන් ඔයාලට මම උගන්වද්දිම සාමාන්‍ය මොලේට ගිහිල්ලා තියෙනවා. හොඳටම මොලේට යන්න ඕන. හරි. හරි ළමයි. අද අපි කතා කරන අන්තිම එකකට එනවා. හරිද? දැන් ඔයාලට එක දිගටම කතා කරලත් මේවා කියලා දෙද්දිත් සමහරවල්ලාට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒ නිසා ළමයි මම අමතරව දැන් මේ ඉගැන්වීම අමතරව දෙයක් කියන්න ළමයි. ඔයාලා දැන් මම උගන්වන දේවල් ටික ලස්සනට ගොනු කරන්න. ඒ දේවල් ලස්සනට ගොනු කරලා ඔයාලා මේ දේවල් අපි දැන් පාඩමක් ගත්තොත් එහෙම පාඩමේ තියෙන හැමදේම පුරුවට පාඩම් කරන් යනවට වඩා මේවා ප්‍රැක්ටිකල් හිතන්න. ප්‍රැක්ටිකල් හිතලා ළමයි ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් හිතන් යනකොට ළමයි ඔයාලා නිකම මේ දේ ඔලුවට යනවා. බොරුවට මම මේ දේ කරනවා කියලා හැමදේම ඔලුවට දාගන්න නැතුව මේකේ කොටසින් කොටස ස්ටඩි කරන්න. ඔයාලා ප්ලෑන් එකක් හදාගන්න. ඔයාලා තේරෙනවද? ඔයාලා කරන දේක් හරි විදිහට මැනේජ්මන්ට් එකකින් කරේ නැත්තම් මේ දේවල් හරි විදිහට මැනේජ් කරගත්තේ නැත්තම් ඔයාලට යන ගමන ගොඩක් බයයි පුතේ. මොකද ඔයාලා කරනවා කාලසටහනක් හදන් දිනවා. ඒ කාලසටහනට අනුව වැඩ කරන්න. තේරෙනවද කියන එක? කරන වෙලාවේ කියන්නේ වැඩ කරන වෙලාවේ මේ වැඩේ හරි විදිහට කරන්න. මම මේ දේ පස්සේ කරන්නම් අනිද්දා කරන්නම් එහෙම කරද්දි ඕකට එහෙම කල්පනා කරොත් එහෙම ඔයාලට යන්න බෑ ඒ ගමනට. තේරෙනවද කියන එක? හරි විදිහට කළමනාකරණය කරලා ඔයාලා ගමන යන්න පුතේ. එතකොට ඔයාලට ඒ ගමන ඉස්සරහටම යන්න පුළුවන්. ඔයාලා තේරෙනවද කියන එක? ගමන ඉස්සරහටම යන්න පුළුවන්. ඒ නිසා ළමයි ඔයාලා හොඳට කල්පනා කරලා මම මේ දවසේ මේ ඒකකේ කරනවා කියලා කල්පනා කරොත් ඒ ඒකක ඉවර කරන්න. මම හෙට කරන්නම් අනිද්දා කරන්නම් කියලා ඉන්න එපා. තේරෙනවද කියන ළමයි? මොකද අපේ ජීවිතේ අපි හැම වෙලාවෙම හැමදේම ආපස්සට දානවා කියන්නෙම අපේ ජීවිතේ අනාගතේ තව ස්ටෙප් එකක් පිටිපස්සට යන එක. ඉස්සරහට යන්නේ නැහැ.
අපේ ජීවිතේ කරන්න තියෙන දේවල් අපි හිමීට ආපස්සට කරන්න වෙන්නේ. අපේ අනාගතෙත් ආපස්සට යන එක. එහෙනම් ළමයි ඔයාලා ඉගෙන ගන්න දේ වුණත් හරි විදිහට මම මේ දේ කරනවා කියලා හිතාගෙන ඒ කරන වෙලාවට හරියට කරා. ඒ හරි විදිහට ඒ කරන වෙලාවට කරොත් මැනේජ්මන්ට් එක හරියට කරොත් කළමනාකරණය හරියට කරොත් ළමයි ඔයාලා යන හීන වලට ඔයා හිතන් ඉන්න හීන වලට ඔයාලට නිකම්ම යන්න පුළුවන්. ඒක සමහරලාට ආශ්චර්යයක් නෙවෙයි නිකම්ම වෙනවා ළමයි. ඒ නිසා ඔයාලා කරන දේවල් හරියට කරන්න තේරෙනවද කියන එක ඔයාලගේ දෙමව්පියන්ගේ සතුට, ඔයාලගේ අම්මා තාත්තගේ හැමෝගෙම සතුට වාගාවනේ තියෙන. ඒ නිසා හැමදේම කළමනාකරණය කළා කම්මැලි වෙන්නේ නැතුව කටයුතු කරන ළමයි කිසිම ප්‍රශ්නයක් වෙන්න ඔයාලට ඉස්සරහටම යන්න පුළුවන් ළමයි. හරිද? හරි. දැන් ඔයාලට මම කියවනේ කළමනාකරණය කරන්න ළමයි ඈ. කළමනාකරණය නැත්තම් කිසි දෙයක් කරන්න බෑ ජීවිතේ. කළමනාකරණය කරන්න. හරිද? හරි. අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම් ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද්ද ළමයි? අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම්. හරි. ඔන්න දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔයාලගේ පෙළ පොතේ තියෙනවා එදා කියලා දාලා ඉමේජ් එකක් තියෙනවා අද කියලා ඉමේජ් එකක් තියෙනවා. දැන් එදා අපි අතීතයේ පොත් ටික ගොඩ ගහගෙන මෙහෙම හැම තැනම දාගෙන කල්පනා කරන දැන් පොත්ක් ඉති පාඩම් කරන්න හිතෙන්න ළමයි. මොකද පොත් ගොඩක් තියෙනවනේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ ළමයි. ඒතොර අර පිස්සු හැදෙනවා නිකන් ගොඩාක් දකිද. හැබැයි දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට පරිගණකය භාවිත කරලා අපිට මේ ගොඩාක් දේවල් දකින්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය දේ පමණක් අපිට ඕනේ විදිහට බලලා පිළිවෙලකට අපිට ඒක බලාගෙන ස්ටඩි කරගන්න පුළුවන්. ඉගෙනීම ලේසි වෙලා තියෙනවා. ඉගෙන ගන්න එක ලේසි වෙලා තියෙනවා. ඒතකොට ළමයි මේ මෙතන ඕන පෙළ පොතේ මෙහෙම කියනවා පොත් අතර සිරවී සිටි නැත්තම් පොත් අතර සිරවී තොරතුරු ලැස් කර කාලය මේ වන විට ක්‍රමයෙන් අපකින් දුරස් වී යමින් පවතී. පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳමින් ඕනෑම වෙලාවක මුළු ලොවම දැක ගැනීම හා අධ්‍යාපනය කිරීමේ වාසනාව මේ වන විට ඔබට ලැබී ඇත. ඒ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දිනුව නිසාය. ඒ කියන්නේ අපි ඉස්සර පොත්පත් වල ගොළු يعني ලඝු වෙලා නැත්තම් පොත්පත් වලට යොමු වෙලා එක දිගට පොත්පත් කැටියක් තියාගෙන පාඩම් කරාට පස්සේ අපේ ඔළුවටවත් ගියද ළමයි නෑනේ. ඒතකොට ළමයි එහෙම අපහසුතාවයෙන් පාඩම් කරපු එක දැන් මේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ තියෙන නිසා අපිට ඉගෙන ගන්න ලේසි වෙලා තියෙනවා. අපිට අවශ්‍ය දේවල් මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් පොත්පත් පෙරලා හොයන්න ඕනේ නැහැ. අපිට ශනික සර්ච් කරලා අපිට හොයාගෙන අපිට තොරතුරු ගන්න පුළුවන්. අධ්‍යාපනයට ගොඩක් වැදගත් ඒ කියන්නේ ළමයි. හරි ළමයි. ඉතින් මේ කට්ටිය කියනවා ඒ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දිනුව හින්දා. දැන් තොරතුරු sannivedana තාක්ෂණයේ දිනුව හින්දානේ මේ හැමදේම වෙලා තියෙන්නේ. ඒක තමයි ළමයි කියන්නේ තොරතුරු sannivedana තාක්ෂණයේ දිනුව හින්දා වුණා කියන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණය ඔබගේ අධ්‍යාපනයට උදව් වන ආකාරය බොහොමයක් ඇතත්. ඉන් සමහරක් මෙසේ කණු කර දක්වමු. ඔන්න තොරතුරු හා sannivedana තාක්ෂණය දැන් මේ තොරතුරු හා sannivedana තාක්ෂණය අධ්‍යාපනයේදී අපිට උදව් වෙන ආකාරය කියන්නේ. අංක 1 කියනවා ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපන ලැබීමේ පහසුව. හරි ළමයි. දැන් ළමයි ඔයාලට තොරතුරු හා sannivedana තාක්ෂණය දිනුන හින්දා ඔයාලට ලැප්ටොප් එකකින් හරි ෆෝන් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ලොග් වෙලා ඕනෑම තැනකේ හරි ඔයාලට කැමති වෙලාවක ඉගෙන ගන්න පුළුවන් නේ. තේරෙනවද කියන එක? ඔයාලට කැමති තැනකදී ඔයාලට ඕනෑම වෙලාවකදී ඔයාලට ෆෝන් එකෙන් හෝ වේවා ලැප්ටොප් එකෙන් හෝ වේවා ඔයාලට ඕනෑම තැනකදී ලොග් වෙලා ඔයාලට අවශ්‍ය දේ ඉගෙන ගන්න බැරිද? ඒකට වෙලාවක් කාලාවක් කියලා අපිට මේ පොත් ටික ගෙනාවේ නෑනේ මං ගෙදර ගිහිල්ලා තමයි පාර එහෙම නෑනේ. ඔයාලට ෆෝන් එකක් කරලා අපිට ඔයාලට data තියෙනවා. ඔයාලට ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී මොකද්ද වෙලා තියෙන්නේ? අන්තර්ජාලයට හා සම්බන්ධ වෙලා අර අධ්‍යාපන කටයුතු සිදු කරන්න පුළුවන්. ඒක තමයි ළමයි මෙතන කියන්නේ ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලබන්න පුළුවන් කියලා. හරි. ඊළඟට කියනවා ගුරුවරයාට ඉගෙනුම් ආධාරකයක් වීම. හරි ළමයි. දැන් මම ඔයාලට උගන්වන්නේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන. අන්තර්ජාලය යොදාගෙන. මම ඔයාලට එහෙම උගන්වනකොට මට දැන් ලොකු පිරිසක් මෙතන මගේ ගාව දැන් මෙතන පේන්නේ හිටියේ නැතුණාට අන්තර්ජාලය හරහා විශාල පිරිසක් මගෙත් එක්ක සම්බන්ධ වෙනවා ළමයි. අන්තර්ජාලය හරහා විශාල පිරිසක් මගෙත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙලා ළමයි මගේ මම උගන්වන දේවල් ඉගෙන ගන්න. එතකොට මට මේක ළමයිට උගන්වන්න මට ඉගෙනුම් ආධාරකයක් නෙවෙයි ඉගෙනීම් ආධාරකයක් වෙලා දෙනවා. ඒ වගේම තමයි ළමයි ඔයාලට අනිත් පැත්තෙන් මේ අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන ඉගෙනුම් ආධාරකයක් වෙලා දෙනවා. දැන් මගෙන් ඉගෙනීම් ආධාරකයක් තමයි මේ තොරතුරු හා sannivedana තාක්ෂණය. ඒතකොට ඔයාලට අනිත් පැත්තෙන් ඉගෙනුම් ආධාරකයක් වෙනවා. තේරෙනවද ළමයි? හරි. ඒ වගේම තමයි සැමටම මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපනයකට ළඟා වීමට අවස්ථාව සලසා දීමට හැකියි.
ඒකත් මම කියනවා දුරස්ථ අධ්‍යාපනය කියන්නේ ඔයයි මයි සම්බන්ධ වෙලා තියෙන දුරස්ථ අධ්‍යාපන සේවයට මම ඔයා ගාව ඉන්නවද නෑ දැන් මම ඔයා ගාව ඇත්තටම නැතුණාට අන්තර්ජාලය ඔස්සේ ඔයා ගාව ඉන්නවා වගේනේ මම ඔයාලට උගන්වනවා දහස් ගණන් මිනිස්සුන්ට උගන්වනවා එතකොට අන්තර්ජාලය ඔස්සේ ඔයා හා සම්බන්ධ වෙලා ඉන්නේ මම තේරෙනවද කියන්නේ එතකොට ගුණාත්මක විදිහට අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් සමහර වෙලාවට සමහරවිට කියමු අපි එක්සැම්පල් සමහරවිට දුර පේන්නේ නැති ළමයි ඉන්න පුළුවන් හරිද සමහරවිට දැන් එතන ලොකු පිරිසක් ඔන්න ඉස්කෝලේ ඉගෙන ගන්නකොට පිටිපස්සේ ඩෙස්ක් එකේ ඉන්න මිනිස්සුන්ට බෝඩ් එක හරියට පේන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඔයා ෆෝන් එකෙන් ලොග් වෙද්දි මාව දැන් හිතමුකෝ දැන් එතන ඉන්න ළමයි 500ක් නම් හැබැයි අන්තර්ජාලය ඔස්සේ මම මෙහෙම ඔයාලට උගන්වනකොට ළමයි 5000 10000ක් හිටියත් එයාලට අදාළ ෆෝන් එකේ මම හොඳට පේන්නේ නැද්ද මම කියලා දෙන ඒවා තේරෙන්නේ නැද්ද මගේ බෝඩ් එක පේන්නේ නැද්ද හැමදේම පේනවා තේරෙන ළමයි ඒක තමයි ළමයි මෙතන කියන්නේ සැමටම මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයක් ඔස්සේ උසස් අධ්‍යාපනය ළඟා වීමට අවස්ථාව සලකා දීම කියලා. ඔයාලට තේරෙනවනේ. හල්ලමයි. වැඩි අල්ලන් යන් ඔන්න තව දෙකයි තියෙන්නේ මොකද්ද? ඊළඟ එක ඉගෙනුම් කළමනාකරණය. දැන් මමයි ඔයාලා මගෙන් අධ්‍යාපනය මගේ දැන් මම උදාහරණයක් ගන්න පුළුවන්. හරිද? ඔයාලා මගෙන් ඉගෙන ගන්න ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරා. ඒකන මම මේක ඉගෙනුම් කළමනාකරණය කරලා තියෙනවා. ලයිව් එකේ වුණාට පස්සේ අදාළව රෙකෝඩින් එක ලස්සනට වැටෙනවා. ඊට අමතරව අප්ලෝඩ් වෙනවා ඔයාලගේ නෝට්ස් එක ඊට පස්සේ ඔයාලා ක්ලාසස් ඩේට් ටික ලස්සනට දීලා තියෙනවා ඒ ඩේට් ටික හරියට උගන්වීම කටයුතු වෙනවා ප්‍රශ්න සාකච්ඡා කරන දවස් ප්‍රශ්න සාකච්ඡා ටික වෙනවා එතකොට මේ ඉගෙනීම කළමනාකරණය වෙලා තියෙනවා ඉගෙනුම් කළමනාකරණය වෙලා තියෙනවා ඔයාලා තේරෙනවද ඒතර ඉගෙනුම් කළමනාකරණය ටිකත් හරි විදිහට යනවා ළමයි ඊට අමතරව පන්ති කාමරයේදී කියලා තියෙනවා මොකද්ද පන්ති කාමරයේදී කියන්නේ අපිට පරිගණකේ දැන් ලංකාවේ තමයි ගොඩක් උගන්වද්දී බෝඩ් එකේ ඉඳලා තියෙන මිනිස් ළමයි පොත් ගේනවා තාම පරිගණකේ ඉස්කෝලේදී ලැප්ටොප් එක යූස් කරන්න දෙන්න තියෙ පර්සනල්. හැබැයි අපි IT කාමරේ යූස් කරනවා. එතකොට මේ පරිගණකේ අපි IT කාමරේ උදාහරණයක් පරිගණකය අපිට පාසලේදී උනත් පාවිච්චි කරලා ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන්. IT ලැබ් එකට යනවා. අපි එතකොට අපිට මොකද IT ලැබ් එකට ගියාට පස්සේ දැන් අපි කලින් අපි කියමු හරි ගණිතය ගන්නවා ඉංග්‍රීසි උගන්වනවා සිංහල උගන්වනවා මොනවා හරි විෂයෙන් ගන්නවා කියලා ඒ වගේ තිබ්බ මොනවා හරි අඩුපාඩු නැත්නම් අපේ ගුරුවරයා උගන්වද්දී යාළුවට තේරුම් නැති තැන් ඔයාට IT ලැබ් එකට ගිහිල්ලා අන්තර්ජාල නැත්නම් පරිගණකයේ ලැබ් එක මොකක් හරි පාවිච්චි කරලා අන්තර්ජාලයට ගිහිල්ලා ඉගෙන ගන්න බැරිද? ඒදී ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. එතකොට දැනුමක් ලබා ගන්නවා. එතකොට මේ අධ්‍යාපනයේ තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඔයාලට තේරෙනව නේද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කොච්චර බලවත්ද කියලා? එතකොට ළමයි දැන් අපි ඔක්කොම කතා කරා. දැන් එතකොට මොනවද? අපිට පන්ති කාමරයේදී තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඉගෙනුම් කළමනාකරණ විදිහට යොදා ගන්න පුළුවන්. වගේම තමයි දුරස්ථ අධ්‍යාපනය මේකද දුරස්ථ අධ්‍යාපන ටූල් එකක් විදිහට දුරස්ථව ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඕනෑම මේ තැනකදී ඕනෑම වේලාවකදී අධ්‍යාපනය ලැබීමේ පහසුව තියෙනවා. ඒ වගේ තමයි ගුරුවරයාට ඉගෙනීම් ආධාරකයක් වෙනවා. ළමයින්ට ඉගෙනුම් ආධාරකයක් වෙනවා. ඒ වගේම තමයි සැමටම මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපනයකට ළඟා වීමේ අවස්ථාව සලසනවා. ඒකෝට ඔයාට මේව දුරස්ථ අධ්‍යාපනය කරද්දී ඔයාට උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. කියවේ හැමදේම බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙනව නේද? හරි ළමයි. හරි ළමයි. දැන් එතකොට ළමයි මම දැන් අමතරව මේකේ තියෙන කාරණා ටික කතා කරා. දැන් අපි වෙන වෙනම මේ ටික කතා කරනවා. ඒ කියන්නේ දැන් මේක පන්ති කාමරයේදී කියලා විස්තර ටික පොතේ දෙනවා. අපි මේක බාහිරව ගොඩක් කතා කරන්න පුළුවන්. මේ වුණාට අපි අච්චු පොත භාවිතා කරලා තමයි මේ දේවල් කතා කරන්නේ. අද ගොඩක් අද මේ පාඩම ගොඩක් නෝටිස් බෝඩ් එකේ ලියන්න නැහැ. ඔයාලා ළමයි තේරෙනවද? ඒ නිසා ළමයි මේක ලොකු දෙයක් මෙහෙම කරන්න නැති හින්දා මම ඔයාලට බෝඩ් එකේ මේක පෙන්වන්න ලියලා කරලා පෙන්වන්න දෙයක් නැහැ. මේ අපිට හොඳට කතා කරන්න තියෙන ළමයි. තේරෙනවද? අපි ඒ වගේ රූප සටහන් ඇඳලා කතා කරන්න ටික අපි ගිය සතියේ කතා කරා. දැන් මේ ටික එහෙම නෑ ළමයි. මේ ටික අපිට නෝමල් කතා කරන් යන්න තියෙන නිසා ඔයාලට ඔළුවට මේ දේ දෙන්න තියෙනවා. හොඳට කියලා දෙන්න තියෙනවා. හරි ළමයි. තොරතුරු හා සංවේදන තාක්ෂණය පන්ති කාමරයේදී භාවිතා කරන ආකාරය. පන්ති කාමරයේ මේ කියනවා පන්ති කාමරයේදී පරිගණකයේ සහ අන්තර්ජාල පහසුකම් විවිධාකාරයෙන් අධ්‍යාපනය සඳහා යොදා ගනු ලැබේ. ඉන් සමහරක් පාද දැක්වේ. අංක 1 පරිගණක ආශ්‍රිත සමර්පණ භාවිතය. ළමයි සමර්පණ කියන්නේ අපි ඔයා දැකගෙන ප්‍රසන්ටේෂන්ස් කරනවා. අපි මොන හරි දෙයක් අපි පොඩි කාලෙත් මම මතකයි මම පහවසරේම ඉන්නකොට අපිට අර ප්‍රොජෙක්ට් එකක් එහෙම දාලා අපිට සමහර ඉගෙනීම් කරා PowerPoint ආකාරයෙන් PowerPoint එක දාලා හරිද ප්‍රසන්ටේෂන් කරලා. ඒතර ගොඩක් PowerPoint use කරන ප්‍රසන්ටේෂන් කටයුතු. ඒතර මේ වගේ සමර්පණ භාවිතා කළ ප්‍රසන්ටේෂන්ස් කරනකොට අපිට මේ තොරතුරු හා සංවේදන තාක්ෂණ පන්ති කාමරයට උදා ගන්න. ඒ කියන්නේ පරිගණක ආශ්‍රිත සමර්පණ ඉදිරිපත් කිරීමට. ඒ වගේම තමයි පරිගණක මේ පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන අපිට විද්‍යාවලදීම සමහර ඒවා අපිට
ප්‍රැක්ටිකල් කරගන්න අමාරු අවස්ථාවලදී අපිට මේ සමර්පණ භාවිතා කරලා මොකද ළමයි කරන්න පුළුවන් මේ පරීක්ෂණ පිළිබඳ වීඩියෝ බලලා මේ වගේ අදහස් අපිට ගන්න පුළුවන් පරීක්ෂණ සිදු කරන්න පුළුවන් ඊට අමතරව පරිගණක ඇසුරෙන් නිර්මාණය කිරීම මොකද්ද නිර්මාණය කිරීම කියන්නේ අපේ ළමයි අපිට පරිගණක යූස් කරලා පින්තූර හදන්න පුළුවන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන් වීඩියෝ හදන්න පුළුවන් ගොඩාක් දේවල් ළමයි කරන්න පුළුවන් ඒ දේ තමයි ළමයි කියන්නේ පරිගණක ආශ්‍රිත නිර්මාණය කිරීම කියලා ඒ වගේම තමයි සංගරා ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය අපිට ඔය Microsoft Word එක තියෙනවා හරිද ඔය PowerPoint තියෙනවා මේ වගේ මොනවද කරන්නේ අපිට එක්ක සංගරා ලිපි ලේඛන හදන්න පුළුවන් ඔයාලට තේරෙනවද කියන්නේ මේ සංගරා ලිපි නිර්මාණය කරන්න පුළුවන් මේ දේවල් වලට පරිගණක භාවිතයෙන් පන්ති කාමරේදී කරන්න පුළුවන් ඒ වගේ තමයි අධ්‍යාපන ක්‍රීඩා භාවිතය දැන් ළමයි වර්තමානයේ ගොඩක් අර ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න ටිකක් දාලා ඉවරලා මේවා ක්‍රීඩාවක් විදිහට කරලා ස්කෝර් එකක් දෙනවා ලකුණු දෙනවා මේ වගේ ක්‍රීඩා ගොඩක් ද වර්තමානයේ තියෙනවා ඒතකොට පරිගණකයේ අධ්‍යාපන ක්‍රීඩා කරන්න පුළුවන් ඊට අමතරව CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යාපනය දැන් ළමයි දැන් ගොඩක් මේ අලුත් කම්පියුටරේ නම් මේ CD DVD ROM එක නැහැ. දැන් අර DVD එකක් කියන්නේ. ඔය DVD එකට අපිට අධ්‍යාපනික CD එකක් දාලා අපිට ඒක බලන්න පුළුවන්. දාලා ඉවරලා PC එකෙන් බලන්න පුළුවන් කම්පියුටර් එකෙන්. ඒව බලන්න පුළුවන්. ඒ වගේ තමයි අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම. ඔයාලට අන්තර්ජාලයෙන් අධ්‍යාපන තොරතුරු රැස් කරන්න. ඔයාලා YouTube එකේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් මොනවද දන්න දෙයක් තියෙනවා අධ්‍යාපනය ඒවා සර්ච් කරලා ගන්න පුළුවන්. Google එකේ සර්ච් කරලා ගන්න පුළුවන්. ඔය පින්තූර බලන්න පුළුවන්. වීඩියෝ දර්ශන බලන්න පුළුවන්. එතකොට අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි ළමයි මේ අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු ලබා ගැනීම කියන්නේ. එතකොට ළමයි අපි කතා කරලා පන්ති කාමරයේදී අපි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිත කරන ආකාර කිහිපයක්. එක තමයි පරිගණක ආශ්‍රිත සමර්පණ භාවිතය. දෙක පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන. තුන පරිගණක ඇසුරෙන් නිර්මාණය කිරීම. හතර සංගරා ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම. පහ අධ්‍යාපන ක්‍රීඩා භාවිතය. හය මොකද්ද? CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය. හය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම. හරි ළමයි. ඊට පස්සේ ඊළඟට අපි කතා කරමු මේ ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීම. ඒ කියන්නේ ළමයි ඔයාලට අන්තර්ජාලය භාවිතයෙන් අපිට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අපිට අධ්‍යාපනය ලබන්න පුළුවන්. මම ඒක දැන් හරියට කතා කරා කලින්. දැන් මම මේ ටික මේ අත්පොතේ ආකාරයෙන් වෙන වෙනම දැන් ඔයාලට කියලා දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ළමයි දැන් ඔයාලට අහලා තියෙන නැනසලා අහලා තියෙනවා. ඊ තක්ෂලාව කියලා අහලා තියෙනවා. ඒ වගේම තමයි මේ පොතේ තියෙන schoolnet.lk කියලා. මේ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාලට මේ අධ්‍යාපනය ඉගෙන ගන්න පුළුවන් නේද? ඕනෑම තැනකදී ඔයාලට කොහේ හරි ඔයාලට වාහනයක හෝ වේවා, ගෙදර හෝ වේවා, මේ වෙන කොහේ හරි ගිහිල්ලා තියෙනවා හෝ වේවා, කොහේ හරි නම් ඔයාලට අන්තර්ජාලය ඔස්සේ මේවට ලොග් වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීම හැකියවීම කියලා. ඒක ලොකු දෙයක් නෑ ළමයි. ඊළඟට කියනවා ඉගෙනීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම කියලා. ඒ කියන්නේ ළමයි දැන් සමහර ළමයි අපිට උගන්වනකොට රූප සටහන් අදින්න වෙනවා බෝඩ් එකේ හරිද සමහර වෙලාවට සජීවීව හරිද අපිට දේවල් කරන්න වෙනවා දැන් අපිට බෝඩ් එකෙන් අපිට ඒක ලයිව් කරන්න කියන්නේ ෆිසිකල් හම්බෙලා කරන්න අමාරුයිනේ හැබැයි අපිට ඉගැන්වීම සඳහා අන්තර්ජාලය යොදා ගන්නකොට අපිට සජීවීව අපිට ලස්සන මොනවද රූප සටහන් ටික පෙන්වන්න පුළුවන් වීඩියෝ දර්ශන අපිට මේ උගන්වන අතරතුර එකපාර පෙන්වන්න පුළුවන් දැන් ඔයාලට මම දැන් උගන්වද්දී සමහර දේවල් පෙන්වනවානේ ඒ විදිහට පෙන්වන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් මේ ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වෙනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික සමර්පණ යොදා ගනිමින් විෂයට ආකර්ෂණය ඇති කිරීම සඳහා මොකද්ද? පැවරුම් යොදාගෙන. ඒ කියන්නේ මොකද්ද? දැන් සමහරවිට ප්‍රොජෙක්ටර්ස් යූස් කරලා අපි පරිගණකයේ සමර්පණ බිත්තිය හරි අර අපි බෝඩ් එක හරි මේව පෙන්වන්නේ. view වෙනවනේ. ඒ කියන්නේ අපි පරිගණකය භාවිත කරලා අපිට ලස්සන ප්‍රසන්ටේෂන් එකක් පෙන්නලා අපිට උගන්වන එකට ආධාරකයක් වෙන්න පුළුවන්. ළමයි මෙන්න මේ දේ මෙහෙමයි වෙන්නේ. ඔයාලා මේ රූප සටහනේ මේ දේ බලා ගන්න පුළුවන්. ඒ විදිහ කියලා හරිද අපි ළමයිට සමහර රූප සටහන පෙන්වලා මෙයාට ඒක මොකද්ද කියන්නේ ආකර්ෂණීය පෙන්වලා එයාට මොලේට ඒ දේ යවන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා අපිට මේ ඉගෙනීම් ආධාරකයක් විදිහට යොදා ගන්න පුළුවන්. පරිගණක යොදා ගැනීමෙන් පාඩම් සටහන් කිරීම. ඒ වගේ තමයි කම්පියුටර් යොදා ගැනීම වල පාඩම් සටහන් කරන්න පුළුවන්. මෙන්න මේක මේ සටහන මෙහෙමයි මෙන්න මේමයි කියලා සටහන් කරගන්න. ඒ වගේම තමයි අන්තර්ජාලය මගින් විෂයන්ට අදාළ තොරතුරු ලබා ගැනීම. දැන් සමහර වෙලාවට අපි ගන්නවා අපි දෙවෙනි පාඩමේ එහෙම ගොඩක් අන්තර්ජාලය භාවිත කරලා දේවල් කරනවා. ප්‍රොසෙසර් එක කියන්නේ මොකක්ද? හાર્ඩ් ඩිස්ක් කියන්නේ මොකක්ද? මේ වගේ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ? අපිට Google එකේ සර්ච් කරලා පෙන්නනවා මේ ප්‍රොසෙසර් එක. මෙන්න මේක ඩිසයින් එක මෙහෙම. මේකෙන් වෙන්නේ මේක. මේ අන්තර්ජාලය මෙහෙම තියෙනවා ළමයි. මෙහෙම කියලා අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මොකද්ද? ඉගෙනීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වෙනවා. තේරෙනවද කියන්නේ ඒක? හරි ළමයි. ඊළඟ එක ඉගෙනුම් කළමනාකරණය. ඒ කියන්නේ මොකද්ද? ඉගෙනුම් කළමනාකරණය කියන්නේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් වෙන්නේ ඒක තමයි. දැන් පොතේ තියෙන දේ අපි කරනවානේ
දැන් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් ඔයාලා මාව සම්බන්ධ වෙන්න. ඒකට මොකද ඔයාලා රෙකෝඩින් ටික බලා ගන්න පුළුවන්, ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්, නෝට් ටික ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, ඇටෙන්ඩන්ස් මාක් කරන්න පුළුවන්. ඔගේ තව සතියක් විතර යනකොට මොකද්ද? ඔයා පේපර්ස් වල අප්ලෝඩ් කරන්න පුළුවන්, ඒ වගේ ලකුණු ලබා ගන්න පුළුවන්. මේ වගේ ලොකු ප්‍රොසෙස් එකක් එනවා. ඒක තමයි ළමයි මේ පොතේ තියෙන මොකද්ද? ඔයාලට අත්දැකීම නම් ළමයි අනිත් ළමයිට නැතුණාට ඔයාලට තියෙන. මොකද ඔයාලා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ වැඩ කරනවානේ. එතන මොකද්ද මේ කියන්නේ? ඉගෙනුම් කළමනාකරන පද්ධතියෙන් අපිට මොනවද ගන්න පුළුවන්? සටහන් ගන්න පුළුවන්. තවුරු බලන්න පුළුවන්. අධීක්ෂණය කරන්න පුළුවන්. ශිෂ්‍ය තොරතුරු ගන්න පුළුවන්. ගුරු තොරතුරු ගන්න පුළුවන්. ඇගයීම් ගන්න පුළුවන්. මෙතෙන් ප්‍රශ්නෝත්තර ගන්න පුළුවන්. ෆෝරම් ගන්න පුළුවන්. පරිපාලනය කොහොමද වෙන්නේ කියලා බලන්න පුළුවන්. සැලසුම් ගන්න පුළුවන්. දැන් මේ පොතේ තියෙනවා ටික කියන්නේ. හරිද? මේක දැන් පැහැදිලි නෑනේ ළමයි. ඔයාලා තේරෙනවද කියන එක? එතකොට අපිට කියන්න පුළුවන්. හරිද? මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේදී නැත්නම් ඉගෙනුම් කළමනාකරණය මොනවද කියන්නේ? අපිට මොකක්ද කියන්නේ? ළමයාගේ ප්‍රගතිය අධීක්ෂණය කරන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? තවරුම් බලන්න පුළුවන්. හරිද? නෝට්ස් බලා ගන්න පුළුවන්. ලයිව් සජීවීව ක්ලාස් වල නැත්නම් සජීවී පන්ති වල සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ටික ඔයාලා මේ ටික මතක තියාගන්න ඕනේ. ඒව මතක තියාගන්න. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ සටහන් ලබා ගන්න පුළුවන්. පාඨමාලාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? පාසල් තොරතුරු දෙනවා නම් ඔන්න ලර්නින් මැනේජ්මන්ට් සිස්ටමේ පාසල් තොරතුරු ලබා ගන්න පුළුවන්. ශිෂ්‍යයන්ගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. හරිද? උගන්වන ගුරුවරයාගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ගුරුවරයා උගන්වන කාලසටහන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ටික මතක තියාගන්න. ලොකු දෙයක් නෑ ළමයි. තේරෙනවද? ඔන්න ඕවා ටික තමයි ළමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ළමයි දැන් ඊළඟට කියනවා ඉගෙනුම් කළමනාකරන පද්ධතිකේදී පහසු වෙනවා. මේ කියන්නේ මොකද? learning sorry. හරි ළමයි. දැන් ඊළඟට කියනවා ළමයි මොකද්ද? ඊළඟට කියනවා ළමයි learning management system එකකින් නැත්නම් ඉගෙනුම් කළමනාකරන පද්ධතියෙන් ඇති පහසුකම් මොනවද? හරි ළමයි. අපි දැන් එදා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ කතා කරන්නේ කොහොමද දැක්කනේ පොතේ තියෙනවා. අපි දැන් ඒ ටික කතා කරමු. මොකද්ද ළමයි කියන්නේ? හරි. ඔන්න දැන් කියනවා ඉගෙනුම් කළමනාකරන පද්ධතියේදී පහසුකම් ශිෂ්‍යයාට මොකද්ද? පාසලේදී නිවසේදී හෝ පහසු ස්ථානයක සිට අවශ්‍ය වේලාවදී ඉගෙනුම් එක්ක හා සම්බන්ධ වීම හැකියි. ඒතර මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාට කීයට හරි ඔයාට මොන තැනකදී හරි මේ ඉගෙනුම් සම්බන්ධ මේ ඉගෙනීමට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඔන්ලයින් උගන්වනවා. ඔයාට ලංකාවේ කොහේ හරි ඉඳන් දුරස්තව සම්බන්ධ වෙන්න පුළුවන් නේ. හැකියාව තියෙනවනේ. ඒතකොට ඒක ගුණාත්මකව ඔයාට මම උගන්වන දේවල් ලබා ගන්න පුළුවන්. දැක්ක නේද? ඒතකොට ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ වාසියක් මේක. එතන මොකද කියන්නේ? ගුණාත්මක ඉගෙනුම් මේක පද්ධතියක එකතු කිරීමට හැකි වෙනවා. මොකද ඒ කියන්නේ දැන් ළමයි ඔයාලට හරිද? ඔයාලා ලංකාවේ කොහේ හිටියත් දැන් මම උගන්වන එක ඔයාලට පේනව නේද? මම කතා කරන දේවල් ඇහෙනව නේද? එතකොට ඔයාලා මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා සජීවීව මගේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා ඕනෙම ස්ථානයක ඕනෙම වෙලාවක සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. මොකද මගේ ලයිව් ක්ලාස් එක නැති වුණාට ඔයාලට රෙකෝඩින් එක ටික රෙකෝඩ් එක බලන්න පුළුවන්. එතකොට ඔයාලට ඕනෙම වෙලාවක ඕනෙම ස්ථානයක මාත් එක්ක සම්බන්ධ වෙලා මොකද කියන්නේ ඉගෙනීම් කටයුතු සිදු කර ගන්න පුළුවන්. එතකොට ළමයි මොකද වෙන්නේ? ගුණාත්මක ගැනීම සිද්ධ වෙනවා එතන. තේරෙනවද කියන එක? හරි. ඊළඟ ළමයි පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසනින් උඩුගත කර ගැනීමට හැකි වෙනවා. ඒ කියන්නේ මොකද ළමයි දැන් ඔයාලා මගේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඔයාලට තියෙන නෝට් ඩවුන්ලෝඩ් කරන්න. ඒතර දැන් අපේ ඔප්ෂන් එක දැන් ආයේ අපි ඩෙවලොප් කරන් යන්නේ මොකද්ද? ඒ නෝට් එකද හරි පැවරුම හරි ඩවුන්ලෝඩ් කරලා ඔයාලට කරලා ඉවරලා ඔයාලට මොකද්ද? ඒ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ නැත්තම් මේ අධ්‍යාපන සැලසුම් මොකද්ද මේ කළමනාකරන පද්ධතියට අප්ලෝඩ් කරලා හරිද? ඔයාලට මේ වැඩේ කරලා අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට අපිට මොකද්ද වෙන්නේ? ගුරුවරයාට ඒ මේ ඔයාලා අප්ලෝඩ් කරපු පැවරුම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ පැවරුම් වල දාලා ලකුණු ටික දෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ ඩෑෂ්බෝඩ් එකකින් ඔයාට ඒ පැවරුමට දාලා ලකුණු ටික බලා ගන්න පුළුවන්. තේරෙනවද මම? ඒක තමයි ළමයි මේ කියන්නේ පාසල් පැවරුම් නිවසේ සිටම ඔනේ තරමින් ඒ කියන්නේ ඔයා ඔනේ ස්ථානක ඉඳන් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකට පැවරුම් අධීක්ෂණය හා ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේකේ ප්‍රතිඵලය තමයි පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵලය දැක්වීම. ඊට පස්සේ සංවාද මණ්ඩපයක් නැත්නම් ෆොයම් එකක් හා සම්බන්ධ වීම ඒ කියන්නේ සංවාද මණ්ඩපයක් ඒ කියන්නේ ෆොයම් හා සම්බන්ධ වීම මගින් ගැටලු ඉදිරිපත් කිරීමේ අදහස් දැක්වීම හා පිළිතුරු දැක්වීම හැකියාව. මේ ෆොරම් එක කියන්නේ ෆෝරම් එකක් කියන්නේ නැත්නම් මේ සංවාද මණ්ඩපයක් කියන්නේ මේකෙන් ඔයාලට ගැටලු සාකච්ඡා කර ගන්න පුළුවන් ඒවට උත්තර ලබා ගන්න පුළුවන් ගොඩක් මිනිස්සුත් එක්ක නැත්නම් ඒ ලබා ගන්න ශිෂ්‍යයත් එක්ක ගුරුවරුත් එක්ක සංවාදය දෙන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපන මට්ටමේ අධ්‍යාපනයේ තිබ්බ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කර ගන්න පුළුවන්. තමන්ගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්න පුළුවන්. එතකොට මේ ඒකට මෙන්න මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් යොදා ගන්න පුළුවන් කියලා තමයි ළමයි කියන්නේ. හරිද? ඊළඟ එක.
එතකොට මේ කියන මේ සංවිධා මේකම කියනවා මේ සංවාද මණ්ඩපයකින් නැත්නම් ෆෝරම් එකකින් හරිය සම්බන්ධ වෙලා අපිට අදහස් දක්වන්න පුළුවන්ලු පිළිතුරු හා පිළිතුරු ලබා ගැනීම හැකියාව තියෙනවලු කාල පරිච්ඡේද වෙන් කර දැක්වීමේ හැකියාව තියෙනවා ස්වයංක්‍රීය සීනු පද්ධතිය භාවිත කරන්න පුළුවන් නෝමල් දෙයක් ළමයි ඒක ඔයාලට තේරෙනවනේ හරි ළමයි ඊළඟ එක ළමයි දෙමෝපියන්ට දරුවන්ට අධ්‍යාපනයේ ප්‍රගතිය නිවසේ සිටම දැනගන්න පුළුවන් වෙනවා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ළමයි මේ ළමයිගේ ප්‍රගතිය බලා ගන්න පුළුවන් මෙයා ප්‍රශ්න පත්‍රයක් කරාට පස්සේ ඒක අප්ලෝඩ් කරනවා ළමයා ඊට පස්සේ ගුරුවරයා ඒක බලලා ලකුණු දැම්මට පස්සේ යාට ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ යාට බලන්න පුළුවන් මෙයාගේ ප්‍රගතිය මෙයාගේ ලකුණු කිදේව බලා ගන්නවා උදාහරණයක් වශයෙන් ළමයි මම මේ පොතේ දිනම කතා කරනවා ඔයා සාමාන්‍ය පෙළ ලියුවට පස්සේ ළමයි සාමාන්‍ය ප්‍රතිඵල ඊරාජ්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් තේරෙනවද කියන්නේ ඩොනේෂන්ස් exam.donation.lk එකේ බලා ගන්න පුළුවන් ඩොනේෂන්ස් ගහුවට පස්සේ එනවා ඒකෙන් අපිට O level එක සිලෙක්ට් කරලා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බරේ හරි NIC නම්බරේ හරි දාලා ඔයාට O level ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් ඒ දේවල් බලා ගන්න පුළුවන් ළමයි මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඔය ඊරාජ්‍ය වල අධ්‍යාපනය යොදා ගන්නකොට ඒක තියෙනවා හරිද ඊට පස්සේ ළමයි මේ ප්‍රගතිය බලා ගන්න පුළුවන් ඒතකොට ළමයි ඒ ටික තමයි ළමයි මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ලබා ගන්න පුළුවන් වෙනවා ඔයාලට තේරෙනවනේ හරි ඊට පස්සේ සැමටම උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඒ කියන්නේ ළමයි ඔනේම මිනිස්සු සමහර ළමයි සමහරද කියන්නේ ක්ලාසස් වල ළමයි සමහර ගොඩාක් දුර ඉන්න ළමයිට සම්බන්ධ වෙන්න බෑනේ ඇවිල්ලා ෆිසිකල් ලෙවල් සම්බන්ධ වෙන්න බෑ හැබැයි ළමයි මේ ඔන්ලයින් නැත්නම් මේ අන්තර්ජාලය හරහා මේ ලර්නින් මැනේජ්මන්ට් එකකින් සම්බන්ධ වෙනවා ළමයි මේකට ඔනේම ස්ථානයකින් සම්බන්ධ වෙන්න බෑ එතකොට මෙයාට උසස් අධ්‍යාපනයක් ඔනේම තැනකින් ලබා ගන්න පුළුවන් තේරෙනවද කියන එක ඒක තමයි ළමයි ගොඩාක්ම ලොකුම දේ මේ අන්තර්ජාලය භාවිතා කරලා සම්බන්ධ වෙන්න ඔයාට අපේ ගෙදරට ඇවිල්ලා සම්බන්ධ වෙනවට වැඩිය ළමයි ඒ නැත්නම් අපේ ක්ලාස් එකට ඇවිල්ලා සම්බන්ධ වෙනවට වැඩිය ළමයි මේ ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන එක ලේසියිනේ ඉගෙන ගන්න එක තවුලක් නැහැ ඒ වගේ තමයි ළමයි මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් අපිට ලොකු පහසුවක් තමයි මේ දුරස්ථ අධ්‍යාපන සේවාව. තේරෙනවද කියන එක? ඊට පස්සේ ළමයි දැන් මේක මෙහෙම එකක් කියනවා. හරිද ළමයි? දැන් මේකෙන් දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ තමයි ළමයි පොතේ කියනවා. නම්‍යශීලී කාලරාමුවක් තුළ පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව. ඒක තමයි මම පළවෙනිට කිව්වා. ඔයාලා ලංකාවේ ඕනෑම තැනකින් හිටන් ඔයාලා ලේසි විදිහකට ඔන්ලයින් සම්බන්ධ වෙලා වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ පාඨමාලා ලියාපදිංචියේදී ලබා දෙන අංකිතික පුස්තිකාවල සම්බන්ධතාවය. දැන් ඔයාලට ළමයි දැන් අපේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේදී ඔන්ලයින් අධ්‍යාපනයේදී සම්බන්ධ වෙනකොට ළමයි හරිද? ඔයාලට ඔයාලා ලියාපදිංචි වෙලා ඕනේ වෙලාවකට ඔයාගේ පාඨමාලාවට ලියාපදිංචි වෙලා ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපේ ලර්නින් මැනේජ්මන්ට් වල එක එක පාඨමාලා තියෙනවා. ඒකට ඒ පාඨමාලාවට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ඔන්ලයින් ලොග් වෙලා ඕනේ වෙලාවට රෙජිස්ටර් වුණාට පස්සේ පාඨමාලාව බලන්න පුළුවන්. ඒ දේවල් කරගන්න පුළුවන්. ඒවා තමයි ගති ලක්ෂණ. ඒ වගේම තමයි ළමයි මාර්ගගත පැවරුම් සහ ප්‍රශ්නාවලි. දැන් මේ ඔන්ලයින් හරහා ළමයි අපිට ප්‍රශ්නාවලි සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේ මාර්ගගතව ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන් ළමයි. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ළමයි මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ පහසුකම්. දැන් ඔන්ලයින් ළමයි ඔයාලා අපේ පන්තියට සහභාගී ෆිසිකල් පන්තියට සහභාගී වෙනවටත් වැඩිය. දැන් අපි කිව්වා ගුරුවරයාගේ නිවසට ඇවිල්ලා ඉගෙන ගන්නවා කියලා. එහෙම ඉගෙන ගන්නවට වැඩිය ළමයි මේ ඔන්ලයින් හරහා ඉගෙන ගන්නකොට ඔයාලට ඕනේ තැනින් ඉඳන් ඔයාලට සම්බන්ධ වෙලා ඔයාලට නිදහසේ පහසුවෙන් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන් උසස් අධ්‍යාපනය ලබා ගන්න. මේ දේවල් කරගන්න පුළුවන් කියලා තමයි ළමයි කියන්නේ. උපදේශන සේවා සහ පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව. ඒකට ඔයාලට උපදේශයක් මොනවා හරි මේ සම්බන්ධයෙන් ගන්න ඕන නම් ඔයාලට ගෙදරට හරි ක්ලාස් එකට හරි එන්න ඕනේ නැහැ. ඔයාලට ඔන්ලයින් හා සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඔන්ලයින් හා සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට ඔයාලට දුරස්ථ අධ්‍යාපන සේවාව හම්බ වෙනවා. පහසුවෙන් ප්‍රශ්නාවලිය අහන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරල පාඨමාලාවලට රෙජිස්ටර් වෙලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ප්‍රශ්නාවලියක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්ලයින් හා අපි සම්බන්ධව කතා කරලා ඉවරලා ඔයාලට ඒක නිරාකරණය කරගන්න පුළුවන්. හරි ළමයි මේක තමයි අද ඒකගෙන් සම්පූර්ණයෙන්ම කතා කරේ. ඒතකොට ඊළඟ එකකින් අපි සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවා ගැන ඊට පස්සේ කර්මාන්තශාලාව ගැන කෘෂි කර්මාන්තය ගැන ඒ සම්බන්ධයෙන් කතා කරන. එතකොට මේකේ සම්බන්ධය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඊළඟ සතියේ සෙනසුරාදා 4:00ට අපි මේකේ ඉතුරු තියෙන ටික කරගන්නවා. ඒ වගේම තමයි බදාදා අපි මේකේ ප්‍රශ්න ටික කතා කරනවා. එතකොට මේ ප්‍රශ්න ටික අපි එදා කතා කරා. එතකොට ඊළඟ ටික අපි ඊට පස්සේ කතා කරනවා මේ බදාදා ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම 100ම කතා කරනවා. සෙනසුරාදා මේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම මේ ඉතුරු ටිකත් කතා කරලා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ ක්ලාස් එකට ඊළඟ